දැන් මේ අපි පටන් ගන්න යන වැඩේ ටිකක් වෙනස් විදිහේ වැඩක්. ඒ කියන්නේ මේ අපි මේ කාර්යය දකින්න තියෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ গুপ্ত විද්‍යාව කියන එක. නැත්තම් මේ අපිට නොදන්න දේවල්, නොදන්නා බලවේග මේ දේවල් මේ සමහර වෙලාවට ඇත්තටම මේ දේවල් අපිට යම්කිසි ඉෆෙක්ට් එකක් දෙනවද? නැද්ද? මේ වගේ ප්‍රශ්න ටිකක් මේ මිනිස්සු අතර තියෙනවා. අපේ මේ අලුත් ජෙනරේෂන් එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ අලුත් ජෙනරේෂන් එකේ තියෙනකොට ඇත්තටම මේ පරණ කාලේ ඉන්න කණ්ඩායම නම් මේවා අහන්නේ නැහැ, හොයන්නේ නැහැ සමහර වෙලාවට. ඇයි මේක කියලා අහන්නේ නැහැ. සමහර වෙලාවට එක්ක පිළිගන්නවා, එක්ක අතහැරලා දානවා. නමුත් දැන් ඉන්න කට්ටිය ඒක නැහැ. දැන් අහලා බලනවා මොකද්ද මේ කතාව මේක මේ ඇත්තටම වෙනවද කියලා. ඉතින් එතකොට අපි කල්පනා කරා මේ පොඩ්ඩක් මේ ගැන උඩින් පල්ලෙන් බලලා නෙමෙයි ටිකක් යටටම හොයාගෙන යන්න කියලා. ඒ ගමන තමයි මේ ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මේ ගමන ආරම්භ කරනකොට මම හිතන්නේ අපිට මේ කතා කරන්න දේවල් බොහොමයි. මේකේ ඉමක් කොනක් නැහැ මේක කතා කරලා මෙතනින් ඉවර කරනවා කියලා. ඉතින් මම හිතන්නේ මමත් මෙතන ඉන්නවා අපි කවුද කියලා හඳුන්වා දෙන්නේ නැහැ ඔබට. ඔබට පුළුවන්කමක් තියෙනවා ඉස්සරහට අපි කවුද කියලා හඳුන්ව නොගත්තත් මේ කතාව හරියද වැරදිද ඔබට හිතන දේ මොකක්ද කියලා අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට මේ දේවල් අපිට ඒ විදිහට වෙනස් කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් රනික අර ඔයා කිව්වා වගේ දැන් අපි මිනිස්සු අතර එක එක මත තියෙනවානේ. කොටක් මත තියෙනවා. අපි දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි අර මොකක් අපි වැඩක් කරන්න යන කලින් අපි වෙලාවක් බලනවා. ඒ කියන්නේ මේ වෙලාව මට හොඳයිද? මම මේ වෙලාවට කරොත් මට මේ වැඩේ වරදීද? වරදින්න පුළුවන් සම්භාවිතව කොහොමද? අපි වගේ ගොඩක් දේවල් මිනිස්සු අතර තියෙනවානේ දැන්. අපි බලමු. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ට මේක කොහොමද ඉෆෙක්ට් වෙන්නේ? කොයි වගේ දේවල්ද මිනිස්සුන්ට මේකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්? අපි ඒ වගේ දේවල් තව පොඩ්ඩක් ගැඹුරට. ටිකක් ඉස්සරහට අපි හිතලා කතා කරලා බලමු. ඔව්. ඉතින් මේ කතාව ගැන යනකොට මේ අතරදී අපි විශේෂම කියන දෙයක් තියෙනවා මේ අපි මේ කතාබහත් එක්ක විශේෂ පුද්ගලයන් එකතු කරගන්නවා. අද දවසේ අපිත් එක්ක විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. අපි එකගෙන ඇවිල්ලා. ඉතින් එතුමන් එක්ක මේ කතාව ගැන පොඩ්ඩක් අපි දකින්න ඕන කෝණේ මොනකද්ද කියලා අපි ඔක්කොටම කලින් අඳුනගමු. ඉතින් මේ ගුප්ත විද්‍යාව ගැන කතා කරනකොට දැන් අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි මේ අපේ කුමාර ආරච්චිගේ මහත්මයා. ඉතින් ඔබතුමාට අයිබෝන් කියන අතරේ අපි එකතු කරගන්න හදන්නේ මේ ප්‍රශ්න වැලක් තියෙනවනේ ආරච්චිගේ මහත්මයා. මේ වැල කොහෙන්ද ලියා ගන්න කියලා කතා කරන්න කලින් දැන් අපි මේ මෙහෙම නිකන් හිතුවතින් දැන් ජ්‍යොතිෂය කියලා විෂයක් තියෙනවා. අපි දන්නවා අපේ කේන්දරය කියලා එකක් හැදෙනවා එදා ඉඳන්ම හැදෙනවා. හරි ඒ කියන්නේ අපි ඉපදිච්ච වෙලාවට කොහොම හරි වෙලාව ගන්න කොහොමද කියලා එක අපි පැත්තක තියමු. මොන විදියකට හරි හොස්පිටල් එකකින් ටයිම් එක ගත්තට පස්සේ ඒකට අදාළව එකක් හැදිලා තියෙනවා අපි කාටවත්. ඉතින් මේ හැදෙන වෙලාව නැත්තම් මේ කේන්දරේ ඇත්තටම අපිට අපේ ජීවිතයට බලපානවාද? එහෙම කියලා මම නිකම්ම මේ කතාවට පොඩි ආරම්භයක් ගත්තොත් ඇත්තටම අහපු ප්‍රශ්නෙත් එක්ක බලපුවාම ජ්‍යොතිෂ ශාස්ත්‍රය කේන්දරේ මේ තාක් දැන් අවුරුදු 5000ක් විතර පරණ කතාවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේක එකපාර අහක දාන්න බෑ. මාත් මේවා මුල් කාලේ දැන් අවුරුදු 40කට වගේ 35කට වගේ කාල පරිච්ඡේදයේදී මේවා පිළිබඳ සෑහෙන ගවේෂණයක් කරා. සහ මේවා ඉගෙන ගත්තා. මේක ඇත්තටම දැන් බලපුවාම මේක තමයි මිනිස්සෙක්ගේ කර්ම සටහන කියන්නේ. ඉතින් කර්ම සටහන කියන්නේ ඒ තමන් කරපු සංසාර කර්ම වල ස්වභාවය කොයි වගේද? ඒක පිළිබඳ යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ. ඉතින් ජ්‍යොතිෂ කියන්නේ ඇත්තම ආලෝකය. මේ ආලෝකය මේ උප්පත්ති වෙලාවේ එක එක විහාරට විදියට විසිරලා තියෙන ක්‍රමයේ බලලා ඍෂිවරුන් වහන්සේලා මේක යම්කිසි ශාස්ත්‍රයක් ක්‍රමවේදයක් ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒතර මුලින් පරාසර මුනිතුමාගෙන් ඉඳලා මේක දිගටම එක එක ජ්‍යොතිෂ ශාස්ත්‍ර ක්‍රමවේද හරහා මේක දිනු වෙලා ඇවිල්ලා මේකේ ඇත්තටම මිනිස්සෙක් බලපුවම උප්පත්ති වෙලාවේ ඒ පීඨන ග්‍රහයන්ගේ කර්ම සටහන මේ ග්‍රහ සටහන අනුව කියන්න පුළුවන් ඇත්තටම මේ මිනිස්යාගේ පරණ භවයන්ගේ ස්වරූපය සහ අනාගතයේ කොයි විදිහටද මෙයාගේ ජීවිතය හැඩගැහෙන්නේ කියන පිළිබඳ මූලික අවබෝධයක් ගන්න පුළුවන් විදිහේ ශාස්ත්‍රයක් තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ. එතකොට දැන් අපි දකින දෙයක් තියෙන්නේ මේ දැන් මම ප්‍රශ්නයක් අහනවා කියලාම හිතන්න එපා. නමුත් අපි මේ කතාවේ යනකොට මට අහන්න තියෙන දෙයක් එක මේ දැන්
මේ කේන්දරය ගත්තහම අපි දකින්නේ දැන් මේකේ අපි වෙනද අපි මේ සාමාන්‍ය ග්‍රහ චක්‍රය ගන්නකොට අපි මේ සෞර ග්‍රහ මණ්ඩලය ගන්නකොට අපි දකිනවා මේ සූර්යයා ඉන්නවා. ඊට පස්සේ බුධ සිකුරු පෘථිවිය ඔහොම දිගට තියෙන්නේ. නමුත් දැන් මේක ගත්තාම තියෙන්නේ අපි එක තැනක් ලක්ෂ කරලා මේ ග්‍රහය හැටියට මේ සූර්යයා ඉන්නවා. ඊට පස්සේ චන්ද්‍රයා ඉන්නවා. මේ විදිහට මේ අපි කතා කරන මේ සාමාන්‍ය සැටලයිට්ස් ටිකක් නැත්නම් කියන්නේ මොනවාද වෙනත් ග්‍රහයෝ ටික උපග්‍රහයෝ ටිකත් මේකට එකතු වෙලා තියෙනවා. ඒතර මොකද්ද මේ හැදෙන ක්‍රමය? ඒ කියන්නේ දැන් අපි කේන්ද්‍ර කරගෙන මේ ග්‍රහයෝ ගමන් කිරීම සූර්යයා ඇතුළු සූර්යයා අඟහරු ඒ වගේ ග්‍රහයෝ අපි කේන්ද්‍ර කරගෙන කරකීම තුල සිදුවෙන ඒකේ සිදුවෙන බලපෑම ගැනද මේ අහන්නේ? ඔව් ඒ කියන්නේ නේ මම කියන්නේ දැන් මේ අපිව ඇඳලා තියෙන ද සාමාන්‍ය ගත්තොතින් අපි සෞර ග්‍රහ මණ්ඩලය අඳිනකොට අඳින විදියක් තියෙනවානේ. ඒකේ අඳින ඉර තියෙනවා. ඊට පස්සේ අනිත් ග්‍රහ ලෝක තියෙනවා. දැන් මේකේ තියෙන්නේ අපි ඉන්නවා එක තැනක. හැබැයි මේ ඉරත් ග්‍රහයෙක් වෙලා චන්ද්‍රයත් ග්‍රහයෙක් වෙලා එතකොට බුධ සිකුරුත් ඔක්කොම ඉන්නවා. එතකොට මේ විදියට අඳින්නේ මේ විදියට ඇඳලා ඉවර වෙලා මේ අපිට බලපෑමක් මේක තුල තියෙනවා කියලා පෙන්වන ක්‍රමවේදයක්ද මෙතන තියෙන්නේ? ඔව් දැන් මෙහෙමයි. දැන් අපි පෘථුවිය මේක පෘථුවියේනේ අපි වාසය වෙන්නේ. එතකොට මේ පෘථුවිය අපි කේන්ද්‍ර කරගෙන මේ චක්‍රාවාටයේ මේ ග්‍රහයෝ විතර නෙමෙයි තරු දැන් නැකත් තරු කියන්නේ ඒවා. ඒවෙන් කෙලින්ම අපිට එන මේ බලපෑම. කෙලින්ම අපිට නෙන්නේ. අපි කේන්ද්‍ර කරගෙන. ඒක කොයි විදියේද? ඒකෙදි අපි අපේ පෘථිවිය වටා අපි වටා තමයි සියල්ල ඉර හඳ තාරකාවල් මේ ගමන් කරමින් තියෙනවා කියලා සලකලා තියෙන්නේ. මොකද ඒවෙන් අපිටනේ මේවා එන්නේ. ඔව්. ඒ බලපෑම ගැන අපි කතා කරන්න ඕන දෙයක් නේ. ඔව්. බලපෑම මේ ඇත්තටම එහෙම බලපෑමක් ඇති වෙන්න පුළුවන් ද ග්‍රහයකින්? ඒ කියන්නේ ඒක ගොඩක් ඈතකනේ තියෙන්නේ. ඔව් ඒක තමයි. ඒවා ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තමයි මේක තියෙන්නේ. මේක තියෙන උනාට මේක මේට වැඩිය අධිමානසික විද්‍යාව පැත්ත සහ මේක දිනු කරලා තියෙනවා නම් අපේ උපවිඥානය කියලා ශේෂ්ත්‍රයක් තියෙනවා. හරිද? මේ උඩ මනස නෙමෙයි යටි මනස සහ විඥාන මනස කියලා ශේෂ්ත්‍රයක් තියෙනවා. දැන් මේ ශේෂ්ත්‍රවල තමයි අපි කරපු පරණ භවවල ස්මෘතීන් තියෙන්නේ. තැම්පත් වෙලා. ඒවා තියෙනවා අවිඥානයේ සහ උපවිඥානයේ මේවා තැම්පත් වෙලා තියෙනවා. මේවා දැන් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. වැහිලා ගිහිලා තියෙන මහා මොහයකින් මේක වැහිලා ගිහිලා තියෙන්නේ. නමුත් සමහර ග්‍රහ කම්පන ශක්තියින් ඒවා ආලෝක වර්ෂ ගානක් උනත් එන පෘථිවි තලයේ පසාරු කරලා යන ග්‍රහ තරංග තියෙනවා. ඒ වෙලේදී සමහර ග්‍රහ තරංග අපේ මේ තියෙන උපවිඥානයේ මේ තියෙන එනර්ජි පැටර්න් එක උත්තේජ කරනවා. දැන් උත්තේජ කරනවා කියවම දන්න දැන් මේ අර සරසුල් දින එකක් මේ වය කරනකොට ඊට සමාන සංඛ්‍යාතයක් තියෙන එකක් ඈතින් ඒක හෙල්ලෙන්නේ. දැන් ඔයාලා දැකලාදී ඈතින් වාහනයක් කරනකොට සමහර ජනේල හෙල්ලෙන්න ගන්නවා. අනුනාද කියන්නේ. දැන් ඔය ඕක උත්තේජ කරනවා අපි කියමු සැටර්න්. දැන් සෙනසුරු අදාළ ඒ අදාළ උපති කේන්ද්‍රයේ ඒ තියෙන මේ වලට එනකොට සමහර කට්ටියට උපවිඥානයේ තියෙන සෙනසුරුට අදාළ ඒ ශක්ති තරංග උත්තේජ කරනවා. හරිද? උත්තේජ කරනකොට තමයි අපිට හොඳ හෝ නරක බලපෑම මේ කියන්නේ අපේ මනස ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දැන් උපන් වෙලාව තියෙනවනේ. උපන් වෙලාවට අනුව. ඒ කියන්නේ කෙනෙක්ගේ උපන් වෙලාවට අනුව මේ උපන් වෙලාවේ මේ වෙලාවේ තියෙන ග්‍රහයන්ගේ පිහිටීම. සෙනසුරු මෙතන, බ්‍රහස්පති මෙතන. මේක සිතියමත්ද? ඒ කියන්නේ හැමෝටම ආවේනික වෙච්ච හැමෝටම එක්කෙනෙක්ට වෙනස් වෙච්ච සිතියමත්ද මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ මැප් එකේ මේ වෙලාවේ මේ ග්‍රහය, ඒ කියන්නේ බ්‍රහස්පති, ජුපිටර් ඉන්නේ මෙතන. සටර්න් දැන් ඉන්නේ මෙතන. මේක මට ලියවිච්ච සිතියමක්ද? ඒ කියන්නේ මගේ වෙලාව උපන් වෙලාවට අනුව මගේ කේන්දරයේ තියෙන්නේ මේක සිතියමක් විදියටද නැත්නම් ඒක සාමාන්‍ය අපි දෙන වගේ නිකන් ඒ කියන්නේ ගොඩක්ම රැන්ඩම් ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි විදියට රැන්ඩම් දෙයක්. මේමයි දැන් ග්‍රහයෝ කියන කට්ටිය අපිට අපල කරන්නේ නැහැ. හරිද? අපි අර දකින්න නිකන් අපල මේ ග්‍රහයෝ කියන කට්ටිය යම්කිසි කර්ම විපාක වෙනුවෙන් පෙනී සිටිනවා. කර්ම විපාක වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් උදාහරණයක් කියමු. අපි දැන් කුජ කියන ග්‍රහය අපේ කේන්දරේ සතුරු වෙලා හොඳට මේ වෙලා ඉන්නවා කියමුකෝ. ඒ විදිහට කියන්න පුළුවන් පරණ භවවල එයා හිංසාව පීඩාව හුඟක් වෙලාට පිටස්තරයන්ට කරලා තියෙනවා කියලා.
තේරෙනවද? ඒ කුජ කියන ග්‍රහයාගේ භූමියේ පරණ සංසාරේ එයාට අයිති භූමියේ කරලා තියෙන කර්ම විපාකවල ස්වභාවය තමයි පේන්නේ. ඒ කුජ කියන ග්‍රහයා ඒ ආකාත සිතියේ මේ සතුරු වෙලා නීච වෙලා අපල ග්‍රහ දෘෂ්ටිත් එක්ක තියෙනකොට දුර්වල ග්‍රහ දෘෂ්ටි තියෙනකොට අපිට ඒ ශාස්ත්‍රය හදලා තින්නේ එහෙදිලා තින්නේ එහෙම. ඒතර ඒකෙන් කියන්නේ කුජ කියන අඟහරු ග්‍රහය අපිට ෆිසිකලි කිරණ වලින් කරන්නේ නැහැ. නමුත් ඒකෙන් වෙන්නේ අර අපේ ස්මෘතීන් වල තියෙන ඒ තරංග පැටර්න් එක අඟහරු විසින් උත්තේජ කරනවා. හරි මේ දැන් අපි දයන් මේ අහපු කතාවටම අපි ආවදින් ඒ කියන්නේ දැන් මේක මට බලපාන විදිය නෙමෙයි දයන්ට බලපාන්නේ. ඔව්. එතකොට ඒ අර අපි කරලා තියෙන දේවල් එක තමයි මේ තරංග වැඩ කරන්නේ. ඒක මෙහෙමනේ. දැන් කවුරු හරි දෙන්නේ එක සමාන විදිහේ කර්ම විපාක කරන්නේ නැහනේ. ඔව්. දැන් අපි ගෙවුන් නිවුණු දෙන්නෙක් වුණත් සංසාරේ එකම කර්ම විපාක කරන්නේ නැහැ. එක සමාන කර්ම විපාක කරලා නැහැ. සංසාරේ අපේ අල්ලගත්තොත් අල්ලේ මේ රේඛා කාගෙත් එක සමාන නැහැනේ. කින්නකට වෙනස්. දැන් ඒ වගේ තමයි අපි ගන්න කර්ම විපාක ස්මෘතින් වල තියෙනවා එකිනෙකට වෙනස්. ඉතින් අඟහරු විසින් ඒ දෙකම උත්තේජ කරන්න පුළුවන්. උත්තේජ කරනකොට ඒ දෙක දෙආකාරයකට තමයි අපිට රිෆ්ලෙක්ෂන් මේ ඒක රිටර්න් එක එන්නේ. තේරුණාද කියන්නේ? එතකොට මේ අපි ඔය දකිනවනේ දැන් මේ සතිපතා කියනවා මේ වුණාද ග්‍රහ මේ ලග්න පලා. ඔව්. එතකොට ඒක එහෙමත් ගන්න පුළුවන්ද කමියුනිටි එකකට මේ කරනවා කියලා? මෙහෙමයි. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මම හිතන්නේ නෑ ඒව නිවැරදි කියලා. දැන් මේ සමහර කට්ටියගේ ග්‍රහ ලග්න එක වුණාට ඒ ග්‍රහ පීඨින් එක එක වෙනස් වෙන භාවයන්ගේ රාශින්ගේ වෙනස් වෙනවනේ. එතකොට ඒ නැකතල වෙනස් වෙනවා. එතකොට දැන් පොදුවේ යම්කිසි පොදු සාධකයක් තියෙනවානේ. ඒ පොදු සාධකයේ මුල් කරගෙන තමයි අපි කියමු මේෂ ලග්නයට බලාපොරොත්තු කියන්නේ. ඒ ලග්න වල බලන පොදුවේ. ඒක ඉන්ඩිවිජුවල් කියන්නේ පුද්ගලික මට්ටමින් ඒ පුද්ගලයාට ඒක වෙනස් වෙන්න පුළුවන්. සමස්තයක් වශයෙන් මේෂ රාශියේදී අපි කියමු උදාහරණයකට දැන් ඒ රාශියක් තියෙනවා කියලා දැන් මේ කතා කරන වෙලාවේ මීන රාශියේ ලග්නේ රාශියකනේ. එතන මීන රාශියේ ලග්න රාශියක මීන රාශියෙන් උපදිලා තියෙන හැම එක්කෙනා මීන ලග්නේ උපදිලා තියෙන හැම එක්කෙනාම තියෙනවා. නමුත් ඒකෙදි චන්ද්‍රයා කොහෙද ඉන්නේ? චන්ද්‍රයා මොතනද ඉන්නේ? ඊට පස්සේ චන්ද්‍රයා ඉන්නේ නැකත මොකද? දුර්වලයිද? නේද? ඒ වගේ ඊට පස්සේ ඒක ත්‍රිං සාසක කේන්දරේ චන්ද්‍රයා කොහොමද මේ පුද්ගලයාගේ ඉන්නේ? මේව ඔක්කොම බලපාන්න ඕනේ හරියටම බලා ගන්නවා. අපි ඒ හරියට යන නිසා පොඩ්ඩක් අපි කතා බහ කරන්න ඕනේ මේ කියන්නේ දැන් මේ අපි අතර මේක මේ දැන් මේ අර වැඩේ බේරගන්නම අපි කොලමුකෝ හරිද ඒ කියන්නේ ලේසියෙන් විග්‍රහ කරගන්න පුළුවන් විදිහට දැන් ඒ කියන්නේ අපි ලග්නයක් ගත්තාම මේ ලග්න පලාපලය කියන එක සමහර විට බලපාන්නත් පුළුවන් සමහරට බලපාන්න නැති වෙන්නත් පුළුවන් අපි එතෙන්ට එමුකෝ හරිද එතකොට ඔය ග්‍රහ මාරු කියලා කියනවනේ දැන් මේ අපි දකින දෙයක් නේ සමහර වෙලාවට ගියාම මේ Facebook එකට අපේ මේ YouTube එකට ග්‍රහ මාරුවක් තියෙනවා නම් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මේ ගැන විස්තර දාලා තියෙන ජ්‍යොතිෂඥයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා අපි ඒගොල්ලෝ වැරදි කියලා කියනවා නෙමෙයි හැබැයි එහෙම දාලා තියෙනකොට ඒ දැන් මේ කියන කතාවත් එක්ක ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේද එතකොට දැන් අපි ওই කතා කරා ඊට පස්සේ මේ කතා ටිකක් මේ ඔය ඒ රාෂ්ටක ඔය වචන ටිකක් තියෙනවා හරිද මේ මේව මොනවද කියලා තමයි පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තාම දැන් හරි මට බලපෑම එනවා. බලපෑමක් එනවා ඒ රාෂ්ටකයක්ම තියෙනවා කියලා හිතමුකෝ. හරිද? ඒ රාෂ්ටකය කියන එක කොහොමද හැදෙන්නේ? ඒ කියන්නේ ඒක බලපාන්නේ මේ කියන්නේ ඒක ඊටාම ගැඹුරු තත්ත්වයක්ද නැත්නම් කොහොමද මේ දේවල් පොඩි විග්‍රහයක් දෙන්න පුළුවන්ද? ඔව් ඒ රාෂ්ටකයක් සම්බන්ධයෙන් කතා කරනකොට ඒ රාෂ්ටකයක් කියනකොටම වෙනසුරු ග්‍රහය ශනි ග්‍රහය ඒකට මූලිකයි. හරිද? වෙනසුරු ග්‍රහය තමයි ඒකට මූලික. උප්පත්ති කේන්දරයේ උපත්යෙන් චන්ද්‍රයා කියන්නේ චන්ද්‍රයා ඉන්න රාශිය උඩින් දැන් ගෝචර වශයෙන් සෙනසුරු ගමන් කරනකොට අපි කියනවා ඒක ජන්මේ රාශියක් කියලා. ඒ කියන්නේ චන්ද්‍රයා උඩින් ගමන් කරනවා. ඒතකොට චන්ද්‍රයා උඩින් ගමන් කරන චන්ද්‍රයා ඉන්න රාශියට ඉස්සෙල්ලා එන රාශියත් ඒ චන්ද්‍රයා ඉන්න රාශියත් ඊට පස්සේ රාශියත් ওই රාශි තුනම එකතු කරලා තමයි ජන්මේ රාශිය කියන්නේ. එතකොට එක රාශියකට අවුරුදු 2කමාරක් වැටෙනවා. සෙන්තුර හරි හිමින් ගණන් ගන්න. එතකොට හරි ඒ කියන්නේ අංශක 30කින් එතාව හිමින් ගමන් කරන අංශක 30ක් තියෙන රාශියක
අවුරුදු දෙකමාරක් යනවා අංශක 30 ගෙවල ඉවර කරන්න. ඒතකොට හරි හිමින් යනින්න තමයි මේක ගොඩක් දැනෙන්නේ කට්ටියට. ඒතකොට අවුරුදු 7මාරක් ඒ කියන්නේ ජන්මේ රාශිය කියන්නේ චන්ද්‍රයා ඉන්න රාශිය සහ ඊට පෙර සහ පසු යනකොට යනවා. ඒකට කියනවා ඒක. ඊගාවට චන්ද්‍රයාගෙන් 8 වෙන්නේ සෙනසුරු යනකොට අපි කියනවා ජන්ම අෂ්ටමේ රාශියක් කියලා. ඒකත් අසුබ කාල පරිච්ඡේදයක අපේ භව කරන අසුබ සෙනසුරට අදාළ අසුබ ෆයිල්ස් අපි කියමු. ඒවා ඇදලා ගන්න කාල පරිච්ඡේදය. ඊගාවට කෙනෙක්ගේ ලග්නය උඩින් සෙනසුරු ගෝචර වශයෙන් යනකොට සහ ලග්නයට ඉස්සෙල්ලත් ලග්නයට පස්සෙත් ඒ කොට තුන හරහා යනකොට අපි කියනවා ලග්නේ රාශියක කියලා. එතනත් අවුරුදු 7මාරක් තියෙනවා. හරිද? ඊගාවට ලග්නෙන් 8 වෙන්නේ සෙනසුරු යනකොට අපිට කියනවා ලග්න අෂ්ටමේ රාශියකේ කියලා. ඒ රාශියකයක් වැඩියෙන්ම ඒ රාශියකේ වැඩිපුර අකුසල අපිට කියන්නේ ගොඩාක් අසුබ කාල පරිච්ඡේදයක් එන්නේ ඒ රාශිය කාටද යෙදෙනවා නම් සූර්යයා චන්ද්‍රයා ලග්න ওই තුනම එකට යෙදුනොත් උප්පත්ති කේන්දරයට අනුව සෙනසුරු ඒ උඩේ යනවා නම් ඊගාට මේ වර්ග කේන්ද්‍රයක් කරන ත්‍රිංශාසික කේන්දරෙත් සෙනසුරු අසුබ ශක්තිය වැඩිලා තියෙනවා නම් ඒ වෙලාවේ රාහු කුජගේ ග්‍රහ දෘෂ්ටි නෙගටිව් වෙලා තියෙනවා නම් තීර වශයෙන් ඒ මනුස්සයාට කරදර එනවා. හරි. මම ඔබතුමාගෙන් පොඩි සරල ප්‍රශ්නයක් අහනවා. දැන් ඒ කියන්නේ මේ වගේ දෙයක්. දැන් හිතන්නකෝ දැන් රංගිකගේ මගේ තියෙන ලග්න දෙකක්. අපි දෙන්නේ ලග්න එකම ලග්න තිබ්බ කියලා හිතමුකෝ. දැන් මම අපි හිතමු දැන් ලග්න 12 කියලා අපි ඇත්තටම සලකන්නේ තරුවට බර ගණනාවක අපිට ඊටත් එක්ක ඔපොසිට් අනිත් පැත්තේ තියෙන එකක්නේ. අපි ඉපදෙන වෙලාවේ මේ තියෙන තරුවට තමයි මගේ ලග්න වෙන්නේ. ඒ කියන්නේ අපිට හරියටම සමාන්තරව ගමන් කරන තරුවට 12න්නේ මේ අපි ලග්න විදිහට සලකන්නේ. දැන් ඒකේ රංගිකගේ මගේ එකම ලග්නේ තියෙන්න පුළුවන්. අපි දැන් වෙලාව දෙකක ඉපදෙලා එකම ලග්නේ තියෙන්න පුළුවන්. මෙම එකම ලග්නේ හම්බෙන එකෙන් මොනවා මාරි අපි දැන් වෙන සමානකම් තියෙනවද ඒ කියන්නේ? තියෙනවා. එකම ලග්නේ උපදිච්ච කට්ටියක සමානතම් ඕන හැටි තියෙනවා. තේරෙනවද? ඒක තියෙනවා. නමුත් ඒක පෞද්ගලික වශයෙන් පුද්ගලික වශයෙන් වෙනස් වෙන්නේ ඊට පස්සේ ග්‍රහ ඒ කොටු දුර භාවයන් වල ග්‍රහ පීඨිම අනුව තමයි දෙන්නගෙන් දෙන්න වෙනස් වෙන්නේ. පොදු දැන් ඒක තමයි ඉස්සල්ලත් ඇව්වේ කේන්දර අර පලාපල කියනකොට පොදු සමානකම් තියෙනවා. දැන් කුම්භ ලග්නේ ගත්තා වායෝ රාශියක්. ඒතර වායෝ රාශිය ඔය දෙන්නගේ වායෝ ගුණය තියෙනවා. එතකොට මේෂ ලග්නේ ඇවිල්ලා තේජෝ රාශියක්. ඒකේ උෂ්ණ ගුණය ඔය දෙන්නගේ මූලිකත්වයෙන් තියෙනවා. ඒක තියෙනවා. ඒ සමානකම් තියෙනවා. එතකොට මේ අපි කතා කරගෙන අපතන්ට දැන් ගියොත් මේ කිව්වා දැන් ඔය ඒ රාෂ්ට්‍රක ගැන අපි කතා කරන්නේ. එතකොට දැන් කෙනෙකුට තියෙනවා ටිකක් බරපතල ඒ රාෂ්ට්‍රකයක් ඇවිල්ලා තියෙනවා. අපි හිතමු හරිද? මේ අපිට ඇවිල්ලා තියෙනවා වගේ. එතකොට මේ රාෂ්ට්‍රකේ මේ කෙන් මිදෙන්න හරිද? කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මේ මම අහන්නේ දැන් මේ අපි කතා කරපු විදිහට ගත්තොත් මම නිකන් ගත්ත අවබෝධය තමයි මේ රාෂ්ට්‍රකයක් කියලා කියන්නේ අපි කරලා තියෙන මොකක් හරි කර්මයක විපාක දීමක්. එතකොට දැන් මේ අපි කතා කරන්නේ කර්මයේ විපාක දෙන එක නවත්තන්න පුළුවන් හෝ නැත්නම් කර්මයේ විපාක දෙන එක පස්සට දාන්න පුළුවන්ද කියලාම තමයි මේ අහන්නේ. නැත්නම් ප්ලාස්ටරයක් ගහන්න පුළුවන්ද කියලා. එහෙම ගහන්න පුළුවන්ද? පුළුවන් මෙහෙමයි. සමහර කර්ම දිනානේ. දැන් ඔය ආනන්තරීය පාප කර්ම වලට සමාන්තර කර්ම හැර හරිද? ඒකේ ආනන්තර පාප කර්මයක් ඊට සමාන්තර බලපතල අකුසල කර්ම වල ඇර අනිත් අකුසල කර්ම ගොඩක් දුරට මගහැර ගන්න පුළුවන්. ඒ මොකද දැන් මේ පූර්ව භවයේ කරපු ශක්තියනේ මේ නැවත අපිට අපි මුක්තිය දෙන්නේ. එතකොට මනස දියුණු කිරීම තුළ හිතේ ශක්තිය වැඩි කිරීම තුළ අර කර්ම විපාක වල බලය අඩු කරන්න පුළුවන්. හිතට කරන්න පුළුවන්. ඒක තමයි භාවනා කරන්නේ. ඒ රාෂ්ට්‍රක කාලේදී අපි කියන්නේ විශේෂයෙන්ම ඒ රාෂ්ට්‍රක ඔය මොකොත් ඕනේ භාවනාවේ නිරත වෙන්න. දැන් මොකද දැන් උපවිඥානයනේ මේ ඒ රාෂ්ට්‍රකයත් එක්ක ගණඳුරු කරන්නේ මම ඒකගේ උපවිඥානයේ තියෙන ශක්තියන උත්තේජ කරන්නේ. ඒතර උපවිඥානය මේක බයිපාස් කරන උඩ මනස. හරියට කියනවා නම් දැන් උඩ මනස කියමුකෝ බොස්. උපවිඥානය අපි කියමුකෝ ඊට පල්ලෙහා දෙයක් උදාහරණ කියමුකෝ. දැන් සාමාන්‍ය ෆයිල් එක බොස්ට දාන්න දෙපේ අස්සම් කරලා යවන්න. දැන් ඒක වෙන්නේ නැහැ. අතනින් එන එක ලොක්කට දාන්න නැතුව අනුමත කරලා යවනවා.
තේරෙනවද? ඒක තමයි එහෙම හැදිලා තියෙන්නේ. දැන් ඔය උපවිඥානය තමයි සියල්ල ස්මෘතියෙන් තියෙන්නේ. උපවිඥා විඥාන. දැන් ඒක උඩමනස දන්නවනම් මේකට යන්නේ නැහැ. අපි හිතමු කාටද ඇක්සිඩන්ට් එකක් වෙන්න දිනවා කියලා ඔය වෙලාවේ. දැන් ගිලේ එහෙම නෙවෙන්නේ අතපය කැඩෙන්න දිනවා ඔයගෙන වෙන්නේ. ඒතර උඩුමනස මේ කතන්දරේ දන්නේ නැහැ. දෙනතුතු මේව එකක් උත්තේජ වුණා දන්නේ. එයා දන්නේ නැතුව තමයි මේක යන්නේ. ඒතර ඒට අනුව සිතුවිලි පහළ වෙනවා. තේරෙනවද? ඒට අනුව තමයි අපේ ඇඟේ හෝමෝන් වෙනස් වෙලා යන්න වෙලා සිතුවිලි පහළ වෙන්නේ. සිතුවිලි පහළ වුණාට පස්සේ අපි අදාළ ඒ කාර්යයට යනවා. ඊට පස්සේ ඒට අදාළ කාර්ය නිම කරනවා පරිසරය විසින්. එහෙමයි මේ කර්ම විපාක ගෙනියන්නේ. දැන් භාවනා කරනකොට සිතුවිලි පහළ වෙන එක නවත්තනවා. අරමුණු කරලා තියෙන්නේ. හිත අරමුණු කරලා තියෙන්නේ. ඒකයි භාවනා කරන්න කියන්නේ. දැන් ඒක එතකොට දැන් සෙනසුරු උත්තේජ කරනකොට අපි හිත අරමුණු කරලා තියෙනකොට උඩුමනසෙන් යටිමනසට මේක සිතුවිලි ගේන්න බෑනේ. එයා කිව්වත් ඒක වැඩ මේක ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒකයි කියන්නේ සෙනසුරු ඒ රාෂ්ට්‍රක කාලෙදි ස්ථිර වශයෙන් භාවනා කටයුතු කරන්න ඕනේ. එතකොට ඒක ඒ කාලේ වැළකුණාට පස්සේ ආයෙ උත්තේජ කරන එක අඩු වෙනවා. මට මේ පොඩි දෙයක් මතක් වුණා මේ දැන් මේ අර අපි මං හිතන්නේ බෞද්ධයෝ සමහර වෙලාවට වැරද්දගත්ත දැනක්ද කියලා මට හිතෙනවා. ඔබතුමා මම වැරදි නම් නිවැරදි කරන්න. අර මේ බුදුරජාණන් වහන්සේ තනක කියලා තියෙනවානේ මේ කින් ගවිසන්ති තාරකා හරි මොකක් හරි වගේ වචනයක් කියලා තියෙනවා. මොකද මේ තාරකා වලින් කරන්න පුළුවන් මොකක්ද කියලා වගේ කතාවක් කියලා තියෙනවා. ඒක සූත්‍රයක. මම විස්තර වැඩි දන්නේ නැහැ. නමුත් මම මේ දැකපු දෙයක් මම කියන්නේ. එතකොට හැබැයි මේ කතාවත් එක්ක ගැළපෙන තැනක් තියෙනවා. ඒක තමයි මේ මොන විදියකට හරි තමන්ගේ මනස උත්ස ගන්න පුළුවන් නම් භාවනාව තුළ තමන්ගේ මනසේ මොකද්ද හිතන විදිය වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම තාරකාවට කරන්න පුළුවන් බලපෑමක් නෑ වගේ කතාවක් මෙතනින් එනවා. එහෙම නේද? නෑ එහෙම නෙමෙයි. තාරකා දැන් බුදුන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනකොට දාන්න පස්මහා බැලුම් බැලුවා කියලා. ඔව් ඔව්. හරිද? එතකොට පස්මහා බැලුම් කියන්නේ ඇත්තටම කාලයක් බලන එකනේ. ඔව්. දෞතික ශාස්ත්‍රය කියන්නේ කාලයක් බලන එක. කාලය අනුව අපි කාලේ නේ බලන්නේ. දැන් ඒ තුනේ රැස්ත කාලේ. ඊගාවට ඒ බුදුන් වහන්සේලා බුදුන වෙලාවල්. ඒව ඔක්කොම මේ උන්වහන්සේලා නැකත් බැලුවේ නැතුණාට ඒවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ තියෙන ඒ අධ්‍යාත්මික ශක්තියට ඒවා ඒ වෙලාවට තමයි වෙන්නේ. හරිද? දැන් උන්වහන්සේලා පිළිත් කියනකොට ඒක ඝන පිහිටවිලා තමයි එන්නේ. දැන් අපි කියනකොට අපිට ඒක නැහැ. අපිට ඒක තමයි නැකත් බලන්න වෙන්නේ. දැන් ඉරිසුරුන් වහන්සේලා බුදුන් වහන්සේලා පසුබුදුන් වහන්සේලා මේක කරනකොට උන්වහන්සේලාට ඒක ඒ ස්වභාවයෙන් ඒ වෙලාවට තමයි උන්වහන්සේ දැන් පුන් පොදවසනේ උන්වහන්සේ බුදු වෙලා තියෙන්නේ. බුද්ධත්වයටපත් උනේ. ඊට පස්සේ උප්පත්තියත් වෙසක් පුන් දවසක පුන් පොන් දවසක නේද? එතකොට දෙමගුලනේ. ඒතර ඔක්කොම පුර පොහේකනේ උනේ. දැන් එහෙම හරියට වෙනවද කියන්නකො? ඒවා හරියට වෙලා තින්නේ මේ. ඒව නැකත් ගැළපිලා තමයි ඉන්නේ. දැන් ඔය කතාව කිව්වට ඔය දන්නේ නැති කතාවක්. ඕක වෙන මොකද හරි කියපුවක් කියමුකෝ. නමුත් ඒව ඔක්කොම උන්නාන්දලට ඒව ඝන ගැළපිලා අවිල්ලා තියෙන්නේ. වෙලාවල් ගැළපිලා. නමුත් සාමාන්‍ය පුද්ගලයාට එහෙම එකක් නැහැ. එයාලා මේක හොඳ වෙලාවක හොයා ගන්න ඕනේ. තේරෙනවද? හොඳ වෙලාවක හොයා ගන්න ඕනේ. ඒකයි අපි කියමු අපි උදාහරණයක් ගමු දැන් ඔය ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් පිට ගිහිල්ලා දැන් අපේ මෙරිඩියන්ස් 12ක් තියෙනවනේ. ඕකේ liver meridian එක වැඩ කරන්නේ එක වෙලාවක. heart meridian එක වැඩ කරන්නේ තව වෙලාවක. ඒක 12 clock එකක් තියෙනවා. දැන් මේ වෙලාවල් ඒ අනුව තමයි අපි මේ පරිසරයෙන් හැදිලා තියෙන්නේ. ඉතින් අපි liver එක වැඩ කරන වෙලාවේ heart liver මේ meridian එක වැඩ කරන වෙලාව වැඩ කරපුවාම ඒකේ ප්‍රතිඵලය අඩුයි. හරි. ඒවා වැඩ කරන වෙලාවල තියෙන ඒ වෙලාවට ඒ බෙහෙත් හේත් කරන්නේත් එහෙම. දැන් මේ හැම එකටම කාලයක් වෙලාවක් ස්වභාවිකවම තියෙනවා. දැන් ගහක් ගන්නකො. දැන් නිදිකුඹ මල් පිපෙන වෙලාවක් තියෙනවා. දෙයටම පිපිලා තියෙනවා නේ. හරි. ඒ වගේ මේ එක හැම එකටම වෙලාවක් තියෙනවා. අපි ඒක මෙව කරනකොට ඒ වෙලාව හොඳම වෙලාව. හොඳම වෙලාව තමයි අපි හොයා ගන්න බලන්නේ.
ඒ කියන්නේ මේ පෘථග්ජන මිනිස්සුන්ට ඒක හොයාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම පෘථග්ජනය තත්ත්වෙන් ඉහළට ගියාට ඒක ඔටෝ පිහිටනවා. ඒ වගේ කතාවක්නේ. ඔව්. එතකොට මේ අපි දැන් කියාගෙන ආවා මේ ඔය දැන් අපි කිව්වේ කර්මඵල දීම ගැන මම කලිනුත් ඇහුවේ මේක අපිට ප්‍රාශ්ට කරන්න පුළුවන්ද නැත්නම් මේක වහන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එතකොට පුතුමා කිව්වා දැන් dittha වේදිනේ කර්මයක් එහෙම කරන්න බෑ. ඒක හරි. එතනින් එහා දිට්ඨිතම වේදින දිට්ඨිතම නෙමෙයි ආනන්තරේ පාප කර්ම. ආනන්තරේ පාප කර්ම. සරි. ආනන්තරේ පාප කර්ම එහෙම කරන්න පුළුවන්. ඒක මේ කරන්න බෑ. ඒ වගේම අනිත් ඒවල සමහරට කරන්න පුළුවන් කියලා. එතකොට මේ කරන්න යොදා ගන්න ශාස්ත්‍රයන් මොනවා හරි තියෙනවද මේ මේ දැන් ඉතින් මේක සාත්විකද තාත්වික කියලා දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. එකක් තමයි ඔය සාත්වික කියන්නේ පොඩි පුද පූජාවල නිරත වෙලා. හරි දෙවියන් යදලා ඊට පස්සේ යන්ත්‍ර දාගෙන බැඳලා. ඒකට බෝධි පූජා කටයුතු කරලා ඒ වගේ බාහිරව කරන ඒවා. අනිත් එක තමයි අධ්‍යාත්මික ශක්තිය අපේ ඉනර් ভাইබ්‍රේෂන් එක වැඩි කරගෙන කරන එක. ඉනර් ভাইබ්‍රේෂන් එක වැඩි කරනකොට ඒක තමයි ඇත්තටම මේකේ ප්‍රබලම එක. කියන්නේ අකුසල කර්ම දුරු කිරීම තුල තමයි මේ සහ මේකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඒ අකුසල කර්ම දුරු කර ගන්න පුළුවන් වෙන ඒවා තමයි ඉනර් ভাইබ්‍රේෂන් එක කරන්නේ. ඒවයි නිරත වීම තුල මෛත්‍රී භාවනාව කිරීම තුල ඊට පස්සේ ඔය තියෙන ආනාපාන සති භාවනාව වැඩිම තුල සහ කොහොම හරි මෙඩිටේෂන් එකේ එහෙම වීම තුල සහ සිහියෙන් හැම වෙලේම එදිනෙදා ජීවිතයේ සිහියෙන් මේ කාල පරිච්ඡේදය මට හොඳ නැහැ මම මෙහෙම වෙන්න ඕනේ මෙයා පරිසං වෙන්න ඕනේ කියන මානසිකත්වයේ තුල ඒ කියන්නේ Tamante එන ක්ලේශ ධර්ම පුළුවන් තරම් පාලනය කිරීම තුල දැන් පොත්වල කියනවා භව තෘෂ්ණාව කියන එක වැඩි කට්ටියට තමයි ඒ රාෂ්ට්‍රයක වැඩියෙන් බලපාන්නේ කියලා. ඒතර භව තෘෂ්ණාව අපි පුළුවන් තරම් අඩු වෙන විදියට කියන්නේ පංච නීවරණ ධර්ම කොටිම. පංච නීවරණ ධර්ම පුළුවන් තරම් අඩු වෙන විදියට ඒ කාලේ ගෙවන්න. ලෝභ, දේශ, මෝහ, ක්ලේශ ධර්ම පුළුවන් තරම් ඒවෙන් අඩු වෙන්න ඕන. කේන්ති ගන්න ඒවා. හරිද? අනේ මිනිස්සු ගන්න දේශේ දාන ඒවා. මේවා පුළුවන් තරම් අඩු කරගෙන සිහිය පවත්වා ගැනීම තුල මේ රාෂ්ට්‍රයෙන් ගේරෙන්න පුළුවන්. ඊට අමතරව අපි දකිනවා නේද මේ දැන් ඔය මොකද්ද ඒ රාෂ්ට්‍රක වලින් අර මෙහෙන් තියෙන දේවල් වලින් බේරෙන්න කියලා විවිධාකාර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරගන්නවා. ඔව්. එතකොට මේ දේවල් වල තියෙන ඒ කියන්නේ මේක කරන්නේ දැන් කිව්වා වගේම භාවනා කරලා කරගන්න පුළුවන්. ඒක හරි. නමුත් ඒක කරගන්න මේ වෙලාවේ ඉන්න මිනිස්සුන්ට සමහර වෙලාවට ඒගොල්ලෝ දුවනවා මුළු ජීවිතේම දැන් තියෙන දිවීමක්නේ. ඒකත් එක ටයිම් එකක් නැහැ. ඒක නිසා සමහරට මේ එළියේ මොකක් හරි වෙන ප්ලාස්ටරයක් ගහන ගන්න තමයි මේ try කරන්නේ. ගොඩක් අය. එතකොට ඔය යන්ත්‍ර මන්ත්‍ර කරනවානේ. ඒවල ඇත්ත තියෙනවද? දැන් මෙහෙමයි. දැන් මේක ඇත්තටම ඒ යන්ත්‍ර මන්ත්‍ර හරි මොනවාම හරි ඒ වගේ එකක් කරන එකක් මේකට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. දැන් ඒ රාෂ්ට්‍රක කියලා ගහපල කාලේ. ඕනම ගහපල කාලයකදී වෙන්නේ අපේ තියෙන රැස්වලල්ල. දැන් ඕර එක කියන්නේ ඔය රැස්වලල්ලේ තියෙන ඝනත්වය අඩු කරලම දානවා. හරිද? ඒ කියන්නේ රැස්වලල්ල පුළුවන් තරම් වීක් කරනවා. රැස්වලල්ල වීක් කරනකොට තමයි අපිට වෙන වෙන අසුබ මෙව්ව ඇවිල්ලා අපි ඒ අපේ තියෙන සිස්ටම් එකේ තියෙන මේ ක්‍රමය වෙනස් වෙන්නේ. දැන් රැස්වලල්ල හොඳ කාලෙදී වැඩි වෙනවා. ඒකේ ඝනත්වය වැඩි වෙනවා. අපි සුබ කාල පරිච්ඡේද ලැබලා අපි ගෙමෝ ගෙවල් වල වාස්තු හොඳට තියෙනකොට වාස්තු තියෙන හොඳ ගේක ඉන්නකොට එතකොට හොඳ ග්‍රහ Tamanට හොඳ මිත්‍ර ග්‍රහ දශාවක් එනකොට ඒ රැස්වලල්ලේ ඝනත්වය වැඩි වෙනවා. මම කියන්නේ භාවනා කරන නෙමෙයි හොඳ කාලෙකදී. එතකොට මේ අර අසුබ ශක්තියින් ඕර එකෙන් එන්නේ නැහැ. මේක නම් එක මට පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්න දැන් අර මේ රයින්ග කිව්ව කතාවත් එක්ක අපි කොහොමද මේ දේවල් අපි ගෙදරින් ඉඳන් අපිට කියන්නේ ගෙදරදී මේක එදිනදා ජීවිතේ අපි මේක මේ අඩු වැඩි වශයෙන් බලපාන්න අපි මොනවද කරන්න ඕනේ? ඔබතුමා කලින් අර මේ භාවනා කතාවක් කිව්වනේ. ඒ විදියට අපි සාමාන්‍යයෙන් ගෙදරදී මේක එදිනදා අඩු වැඩි වශයෙන් අපිට ලබා ගන්න එක මේක එන එක අපෙන් කියන්නේ අපිට මේකෙන් ලැබෙන දේ අපි අඩු වැඩි වශයෙන් ලබා ගන්නේ කොහොමද? අපි කියමු දැන් පින් කරනවා. කවුරු හරි කියන්නේ පින් කරනවා කියන්නකො. පින් කියන්නේ ඉහළ ගණේ ෆ්‍රීකවන්සි ශක්තියක්. දැන් ඒක දැන් කට්ටිය ගොඩක් කියනවානේ දැන් මම ගොඩාක් පින් කරනවා මම කරන අනේ මන් දන්නේ ඒත් මටම කර දෙන්නවා කියලා. ඒකට හේතුව තමයි ඒ පින් වල තියෙන ශක්තිය පින් කරාට පස්සේ මනසේ තියෙන ෆ්‍රීකවන්සි එකත් එක්ක එකතු වෙන්නේ නැහැ. මානසික ශක්තිය මේ මනුස්සයා පින් කළා ආවට පස්සේ
අඩු තත්ත්වයක ඉන්නේ. ඉතින් අරවා තියෙනවා. ඒවා කියන්නේ නැහැ. නමුත් කවදාරි දවසක ඒ පින් වල ভাইබ්‍රේෂන් එකට අපේ හිත ටියුන් කරගත්ත වෙලාවට සුසර කරගත්ත වෙලාවට අපිට මේ පින් වල ශක්තිය ඇදිලා එනවා. ඉතින් දැන් ගේත් එම වාස්තු කියන්නේ මේ එනර්ජි සාගරයක ඉන්නේ ගේ ඇතුලේ. ඒතකොට ඒක හැදෙන්න ඕනේ හයි ভাইබ්‍රේෂන් එකක්. හොඳ වාස්තු ශක්තියක් එන්න හොඳ ভাইබ්‍රේෂන් එකක් එන්න ඕනේ. කොටින්ම දැන් අපි 100යි කියමුකෝ අපේ මොකක් හරි යකයක්. ගේ දින්න ඕනේ 150ක්. මොකද ශක්තිය වැඩි. මොකද ශක්තිය කියන එක වැඩි තැන ඉඳලා අඩු තැනටනේ ගලන්නේ. එතකොට දැන් අපිට එළියෙන් මේ ප්‍රාණ ශක්තිය එන්න ඕනේ. දැන් ගේක වාස්තු අඩු වෙනකොට අපේ ඇඟේ තියෙන ප්‍රාණ ශක්තිය ඩ්‍රේන් අවුට් වෙනවා. කියන්නේ එළියට යනවා. එතකොට තමයි අපිට ප්‍රශ්නේ එන්නේ. මොකද අපේ ප්‍රාණ ශක්තිය අපිට ඕනේ අපේ ඕගන්ස් වැඩ කරන්න. බ්‍රේන් එකේ සිතුවිලි වැඩ කරන්න. මේ ඔක්කොම ඕනේ. අන්තරාසර්ග පද්ධතිය වැඩ කරන්න. ඒ හෝමෝන් වැඩ කරන්න. ඒතකොට කෙමිස්ට්‍රි එක හිනා වෙනස් වෙනවා. ඇඟේ දැන් ඔක මුගක් කට්ටියට heart attack ඔය heart වල ප්‍රශ්න ඊට පස්සේ liver ප්‍රශ්න ඒක බ්‍රේන් එකේ ප්‍රශ්න මේ වාස්තු වලට විශාල වශයෙන් සම්බන්ධයි. ඉතින් ඒක නා වාස්තු අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ ඔය කියන කතාවට වාස්තු අඩු ගේක හිටියොත් ග්‍රහපල කාලේ හොඳටම සවුත් වෙලා යනවා. ඊගාට යන්ත්‍රයක් බඳහම කරන්නේ අර ඕර එක නැවත රීබිල්ඩ් කරනවා. ඒ කියන්නේ ඒක බාහිරව යන්ත්‍රයේ තියෙන බලයට తాවකාලික ෆ්‍රීකවන්සි එනර්ජි ස්තරයක් ඇති කරනවා. ඇති කරපුවාම අර සෙනසුරකින් හරි එන ග්‍රහ පීඩනය එයා විසින් එයාට ආරක්ෂාවක් දාන්නේ අපි අකුණු සන්නායකයක් හයි කරන්නේ සාමාන්‍යයෙන් ඔය මේ වැස්සට මෙවෙන් ඒ වගේ එකක් තමයි යන්ත්‍රයක් කියන්නේ. හරියට හදන යන්ත්‍රයක් මම කියන්නේ. එතකොට ඕර එකේ ඔන්න ප්‍රොටෙක්ෂන් එකක් වැටෙනවා. ඒක තමයි යන්ත්‍රයකින් කරන්නේ. දැන් ඒ කියන්නේ වාස්තු ගැන කතා කරනකොට මේ කියවනේ දැන් 150ක් ගෙදර තියෙනවා නම් මේ ප්‍රමාණය අපි නිකන් කැල්කියුලේෂන් එකක් හැටියට කිව්වොත් අපි ළඟ 100 නම් තියෙන 150ක් ගෙදර තියෙන්න ඕනේ කියලා කිව්වා. ඒක තමයි මේ එහෙම වුණොත් තමයි අර අඩු තැනට වැඩි තැනින් ඇදෙන්නේ කියලා. එතකොට මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අපි ගෙවල් වල ඉන්නවා. අපි දකිනවා මේ සමහර ගෙවල් වලට ගියාම ඇත්තටම සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට ඒක හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපි ඔක එච්චර හිතන්නේ නැහැ. ඒක අපි හිතලා නැහැනේ. නමුත් මේ කතාව කිව්වහම අපිට එහෙම දෙයක් හිතෙනවා. මේක මයින ක්‍රමයක් තියෙනවද මොකක් හරි? මේ වාස්තු වල තියෙන මේ එනර්ජි එක මයින ක්‍රම මොනවා හරි තියෙනවද? නැත්නම් මේක මේ අර පරණ ශාස්ත්‍රයෙන්ම ආපු දෙයක්ද? නැත්නම් විද්‍යාත්මකව ආයේ අලුතෙන් මයින ක්‍රම තියෙනවද මොනවා හරි එහෙම? ඔව් දැන් මේ KTM කියනවා දැන් අලුත්ම විදිහට වාස්තු මේක ප්‍රාණ ශක්තිය මේ වාස්තු කියන්නේ ප්‍රාණ ශක්තිය කොච්චර ප්‍රමාණයක් උපරිම ප්‍රමාණයක් රඳව ගන්න හැකි වෙන විදිහට ගේ වර්ග අඩි ගන්න ගේ හැඩය ඒ උළුවව ඒවා තියෙන ඒ දිශානෙතිර තියෙන ඒවා උපරිම විදියට හරි ගස්සන ඔය ගිනි කතිරය මුල් කියන්නේ ප්‍රධාන උළුවස්ස ඊට පස්සේ වැසිකිලි ඒ වගේ කුස්සිය ඒවා තියන්න ඕන නිසා වල තියලා උපරිම වාස්තු ශක්තියක් කියන්නේ ප්‍රාණ ශක්ති ඝනත්වයක් රඳව ගන්න පුළුවන් විදිහට තමයි ගෙයක් සම්ප්‍රදාන කූලව හැදෙන්නේ. ওই සම්ප්‍රදාන කූල විදියට. ඔය කියන්නේ ඔත්තේ රට්ටේ ගණන් එතකොට ප්‍රධාන බාලක ඔක්කොම බලන්නේ උපරිම ඝනත්වයක්. ප්‍රාණ ශක්ති ඝනත්වයක් මේ අදන ගොඩනැගිල්ල තුන රඳා ගන්නවා. ඉතින් ඒක ඒ විදිහට හැදෙනකොට සම්ප්‍රදාන කූලවල ඒක ඒ විදිහට එනවා. දැන් උදාහරණයකට කියනවා නම් දැන් ඊජිප්තුවේ වගේ පිරමිඩ් තියෙනවා. ඒ පිරමිඩ් වල තියෙන කැල්කියුලේෂන් එකක් තියෙනවා. කියන්නේ සමීකරණයක්. ඒ සමීකරණයේ දිගපළ අනුව තමයි හදලා තියෙන්නේ. ඒක හැදිලා තියෙන්නේ. ඒක දැන් හොයාගෙන තියෙන්නේ ඒ විදිහට. ඒක හැදිලා තියෙන දිගපන්න අනුව තමයි ඒක ඇතුළට විශාල මේ ඕගෝන් එනර්ජි අපි කියන්නේ. ඒ කියන්නේ ඕගෝන් එනර්ජි කියන්නේ දැන් ඉන්දියාවේ මේකට ප්‍රාණ ශක්තිය කියනවා. දැන් චීනයේ මේකට කියනවා චී ශක්තිය කියලා. එතකොට ජපානයේ කී ශක්තිය කියනවා. එතන ඔය වගේ මේ දැන් විද්‍යාත්මක මේක විද්‍යාවේ ඒගොල්ලන් කියන්නේ මේකට 0 point energy. 0 point energy කියන්නේ මේ ශක්තියට. එතකොට ඒ වගේ මේක එකින් එක භාවිතයේදී විවිධ නම් වලින් මේ ශක්තිය හඳුන්වනවා.
ඒතර මේකේ ශක්තිය තමයි අපිට මේ ප්‍රාණය පවත්වා ගන්න ඕන වෙන්නේ. ඒකට හේතුව තමයි අපේ සබ්ස්ටල් බොඩිස් අපේ තියෙන සියුම් ශරීර තමයි මේ ප්‍රාණ ශක්තියද ගණදුණු කරන්නේ. දැන් මිනිහෙක් මැරෙනවා කියන්නේ මැරුණට පස්සේ ඒ මනුස්සයාගේ අතපයවත් ඕගන් එකක් අතුරුදහන් වෙන්නේ නැහැ නේ. ඒ මනුස්සයාක අතුරුදහන් වෙන්නේ ෆුල් බොඩි එක තියෙද්දි යම් ශරීරයේ තියෙද්දි යම් කිසි දෙයක් අතුරුදහන් වෙනවා. තේජෝ ශක්තිය නැති වෙලා යනවා. ප්‍රාණය නැති වෙනවා. දැන් ප්‍රාණය නැති වුනහමනේ අපි කියන්නේ මලා කියලා. ඒ ප්‍රාණ ශක්තිය ඒක ඒ ශරීරයේ තියෙනවනේ ප්‍රාණ ශක්තිය එතකොටනේ පණ තියෙන්නේ. ඒක ගණදෙනු කරනවා මේ වාස්තු කියලා ප්‍රාණ ශක්තියත් එක්ක තමයි ගණදෙනු කරන්නේ. මොකද ඒක හොඳට පෝෂදායී විදියට ගේ ඇතුලේ ප්‍රාණ ශක්තිය නිර්මාණය වෙලා තියෙනවා නම් ඒක තමයි අපිට වෙන්න ඕනේ. අපේ පැවැත්මට. සෞඛ්‍ය එතකොට ඔය සල්ලි මුදල් ෆයිනෑන්ෂියල් බ්ලොක් වලට වාස්තු තා විශාල වශයෙන් බලපානවා. ඊගාවට ඔය තියෙන ස්නායු රෝග, කැන්සර්, බ්‍රේන් ටියුමර් වගේ ඒවට මේ වාස්තු ශක්තිය විශාලයෙන් ඩිරෙක්ට් බලපානවා. ඉතින් ඒ නිසා ඒ ලෙඩ රෝග පැත්ත. ඊගාවට රිලේ ස්ට්‍රෙස් එක ඇතුලේ. ඒක කොහොම වෙන්නේ ප්‍රාණ ශක්තිය අපේ අඩු වෙනකොට. ප්‍රාණ ශක්තිය අඩු යම් කිසි ක්‍රමයකින් මොනම ක්‍රමයකින් හරි ඉහළ ප්‍රාණ ශක්තිය ඝනත්වයක් තියෙන තැනක හිටියොත් ඔයාලා සහැල්ලුවක් දැනනවා. සැනසීමක් දැනනවා. ඔයාගේ ඕගන්ස් කෙමිස්ට්‍රි එක හොඳට වැඩ කරන්න ගන්නවා. ඒතකොට ඒක තමයි අපි ඔය වාස්තු කියලා කියන්නේ. ඉතින් දැන් අලුතෙන් බෝයිස් කියන විද්‍යාඥයා මේවා ලෝකේ වටේ බැනලා එයා යම්කිසි ක්‍රමවේදයකින් මනින්න හොයාගෙන තියෙනවා. ඒතකොට අපිට බලන්න පුළුවන් ඕනේ ගොඩනැගිල්ලක මේ බෝයිස් එයා නිර්මාණය කරලා කියලා තියෙනවා මෙන්න මේ ඉනිෂියල් ලෙවල් වල මේකේ තියෙනවා නම් මේ විතර වාස්තු හොඳයි. මොකද ඒක කියලා තියෙන්නේ ඊට සමානව අපේ බොඩි එකත් එක්ක මේක යන සමගාමීව බලලා. තේරෙනවද? ඒක නිසා අපිට වැඩිය අනිවාර්යෙන් ඉහළ තැනක තමන් ඉන්න නිවස තුල වාස්තු ශක්තිය කියන එක මේ ප්‍රාණ ශක්තිය තියෙන්න ඕනේ. ඒ තියෙන්න ඕනේ විදිහට තමයි ගේ නිර්මාණය කරන හැඩේ වෙනස් කරනවා තියෙන්නේ. ඉතින් ඒවා බැරි නම් අපිට දැන් එහෙම හදපු නැති ගෙවල් තියෙනවනේ. දැන් අපිට කොහොම වාස්තු හදන්න බෑ. දැන් පරණ විදිහට හදන්න බෑ. මේකේ තියෙන පර්චස් දෙකයි තියෙන්නේ මොන ක්‍රමයකටවත් හදන්න බෑ. ඒ විතර නේ දැන් සමහර තැන්වල මේ සමහර තැන්වල නෙමෙයි බොහෝ දෙනෙක් ඉන්නවා මේ රෙන්ට් එකට. ඔව් රෙන්ට් එකට. ඔව් එතකොට ගියාට පස්සේ ඉතින් ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ නේද? ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. එතකොට දැන්ලා තියෙන දැන් ඔය බම්ම පාදේ පෙරේත පාදේ තියෙන ඉඩකඩම් දැන් සීමිත වෙලා පර්චස් භාගෙත් ගෙවල් හදනවා. දැන් ඒ තත්ත්වය උඩ දැන් අපි සාමාන්‍ය වාස්තු විද්‍යාව කියනවා ඊශාන දිශාවට නැගෙනහිර දිශාවට වැසිකිලි වලවල් දාන්නේ. කුස්ති දාන්නේ. දැන් සමහර ගෙවල් එහෙම පිටින්ම මේ පැත්තට හදලා තියෙනවා. දැන් වල වෙනස් කරන්න විදියකුත් නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට දැන් වෙන්නේ වෙන විකල්පයකට යන්න වෙනවා. ඒ කියන්නේ වාස්තු ශක්තිය වැඩි කරන වෙනත් විකල්පයකට යන්න වෙනවා. දැන් එවැනි විකල්පක් තියෙනවා. දැන් ස්වස්තිකය වගේ ඒවා. ඒවා බල කරනලා හරියට හදලා ඒ ප්‍රමිතීන්ට හදලා ඒ අදාළ පුද්ගලයන්ගේ නමට ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනම එකක් ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. දැන් ඔයා අතන දාන ක්‍රිස්ටල් බලලා කියන්නකෝ. ඕක නිකන් දාලා හරියන්නේ නැහැ. ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඒක ප්‍රෝග්‍රෑම් ඒ වගේ ඒවා ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඇයි? ඒකට මේ මොකද්ද ඒකට නෙමෙයි හිතන්න බෑ. දැන් සතෙක්ට පුළුවන්. හරිද? සතෙක්ට පුළුවන්. ඒ වගේ එකට හිතන්න බැරි හින්දා තමයි අපි ප්‍රෝග්‍රෑම් එකක් දාන්න ඕනේ. යන්ත්‍රයකට උනත් එහෙමයි. එයාට ප්‍රෝග්‍රෑම් එකක් දාන්න ඕනේ. වැඩසටහන දන්න ඔයා මේක තමයි කරන්න ඕනේ. මොකද එයාට හිතලා කරන්න බැරි හින්දා. ඒ හිතන්න බැරි හින්දා තමයි අපි ප්‍රෝග්‍රෑම් ක්‍රිස්ටල් ප්‍රෝග්‍රෑම් කරන්නේ. යන්ත්‍ර ප්‍රෝග්‍රෑම් කරන්නේ. ඒ යන්ත්‍ර එක එකම ඕනේ. මොකද හිතන්න බැරි මේ නිසා අපි ප්‍රෝග්‍රෑම් එකක් ඒකට දාන්න ඕනේ. එතකොට ඒකේ වැඩි ප්‍රයෝජනයක් එනවා. නිකන් වඳිනවට වැඩිය. ඒ වගේ ස්වස්තිකෙත් එහෙමයි. ඒක එල්ලනකොට අදාළ ගෙහිමියට ඒක එයාගේ නැකතට ඒ ভাইබ්‍රේෂන් එකට සමාන වෙන්න ප්‍රෝග්‍රෑම් එක අපි දාලා ඒක එනර්ජි කරපුවාම ඒක විශාල ගුණයක් එතන ජෙනරේට් වෙනවා. ස්වස්තිකයක් එතන මේ පෑන් එකක් දාලා තියෙනවානේ. දැන් මෙතන දාඩිය දානවා. දාඩිය දානකොට අපි මොකද කරන්නේ? මේ ෆෑන් එක දානවනේ. දාපුවම මොකද්ද වෙන්නේ? හුලං එනවා. නේද? දැන් ෆෑන් එක කොහොමද කියලා හුලං ගේනාවේ නැහැනේ. මෙතන තියෙන හුලන් ටික තමයි අපිට යොමු කරන්නේ. තේරෙනවද? ඒ වගේ එකක් තමයි ඒක. දැන් වාස්තු අලුත් ගේයකට ගැහුවත් ස්වස්තිකයක්. එයා ඒ ගේ ඇතුලේ එනර්ජි එක වැඩි කරනවා.
ඒ විදිහට තමයි ඒ ජියෝමෙට්‍රි එක ඒක හැඩේ හැදිලා තියෙන්නේ. ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ওই විදිහට ඉතින් අර වාස්තු අනිවාර්යයෙන්ම ඉහළ තියෙන්න ඕනේ සෞභාග්‍යමත් ජීවිතයකට. මම පොඩි මේ ප්‍රායෝගික ප්‍රශ්න කියන රංගික දැන් අපිට අපි දැන් අපි ඊට ගමන් රංගිව අපි රෙවල් රෙන්ට් එකට ඉන්නවා. සහ අපි පරණ ගෙවල් අපි අලුතෙන් සල්ලි දීලා ගන්නවා. සමහරක් අය දැන් ඇත්තටම මිනිස්සු මෙහෙම ගියක් ගන්න ගියාම ඇත්තටම මුලින් බලන්නේ මේ ගෙදර අර මොනාම හරි අමනුෂ්‍ය බලවේග තියෙනවද? මේ ගෙදර තියෙන මං කොහොමද මේකෙන් අයින් වෙන්නේ? සමහර මිනිස්සු දැන් ඒක යා අරගෙන තින්නේ. අරගෙන නම් තින්නේ ඒකේ යාර ඒ වගේ දෙයක් එයා දැක්කනම් යාර ඒ වගේ දෙයක් දැනුණා. ඒ වගේ දේවල් අනිවාර්යෙන් අපිට අහිතකට බලපෑමක් තියෙනවානේ. අපිට ඒ වගේ දේවල් වලින් අපිට කොහොමද අයින් වෙන්න පුළුවන්? අපි ඒක නැති කරගන්න පුළුවන් විදිය මොකක් හරි තියෙනවද අපි ගාව කියන්නේ අපිට මිනිස්සුන්ට දෙන්න. මේ දේවා කරනවා නම් ඔයාලා මේ දේෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. ඔයාලට මේකෙන් වැළකෙන්න පුළුවන්. ඔයා දැන්ට මම මේ වගේ තැනක නම් ඉන්නේ මේ වගේ දෙයකට මුහුණ දෙනවා නම් මේකට අපි ගාව උත්තරයක් තියෙනවා. ඒ වගේකට ඔබතුමාට මොකක් හරි දෙන්නවද උත්තරයක් තියෙනවද? ඔව් දැන් අපි ඇත්තටම ඕනෙම ගයක් ඔය කියන විදිහට බලනකොට ශ්‍රේෂ්ඨ කීපයක් බලන්න තියෙනවා. වාස්තු කියන එකම විතරක් නෙමෙයි. ඒකට තව ඒවා එකතු වෙන්න ඕනේ. ඒකද වාස්තු කියන එක මූලික කරගෙන අපි ගෙම ඒ ගෙදරට කවුරු හරි හුනියමක් කරලා තියෙනවා කියලා. මොකක් හරි වලලා දානවා තියෙනවා කියන්නේ මොකක් හරි අසුබ බන්ධනයක් গুপ্ত ශක්තියක් මේකට එකතු කරලා ඊටමට දාලා තියෙනවා. මම හිතන්නේ ඉස්සර මේ ගොඩක් ඔව දේවල් වුණා. දැන් නම් ඒව වෙන ප්‍රමාණය අඩුයි. දැන් එතකොට ගෙදර වාස්තු ශක්තිය ටික හරියට වර්ගගන්නට ආවත් අතන දෝෂයක් තියෙනවනේ. දැන් ඒක බලන්නේ නැතුනහම වාස්තු කොච්චර බැලුවත් අරක වැඩ කරනවා. ඊගාට ඒ දෙක මුකුත් නැත්නම් පොළවේ ජියෝපැතික් ස්ට්‍රෙස් කම්පන සංකේතයක් තියෙනවා. ඒකත් අපිට සුදුසු වෙන්න ඕනේ. ඒතොර ඒකත් බලන්න ඕනේ. හරිද? ඊළඟට මේ ගේ පරණ දැන් සාමාන්‍ය අවුරුදු 25කට විතර යනකොට ගේ තියෙන ගෙයත් වාසයට යනවා අපි වගේ. ඒ ගේ තියෙන ভাইබ්‍රේෂන් එක අඩු වෙනවා. ඒ කියන්නේ ගේ කම්පන සංකේතය අඩු වෙනවා. එතකොට මේක කම්පන සංකේතය ගෙදර වැඩි කර ගන්න ඕනේ. ඕඩ මේ ගෙයක් අවුරුදු මේ 20ක් 30ක් යනකොට ඒකේ ভাইබ්‍රේෂන් එක අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ගේ හොඳට හදලා තිබුණත් යම්කිසි ගැටලු වෙනවා. ඒකත් බලන්න. මේ ඔක්කොම බලලා තමයි අර ගෙයක් ගන්න බර දැන් අපි කියමු ගෙවල් වල තියෙන මේ තුමා කිව්වා වගේ කුලියට ගන්න ගෙය මේ ඔක්කොම ටික බලලා තමයි අපි ගෙයක් බලන්න ඕනේ. හැබැයි ඒවා තියෙනවා නම් ඒවා නැති කරගන්න ක්‍රමවේද තියෙනවා. ඇත්තටම කුලියට ගන්න ගියාම නම් ඕ දේවල් බල බල හිටියොත් ඉතින් ගයක් ගන්න හම්බ වෙන්නේ නැහැ නේ. එතකොට ඇත්තටම නැති කරගන්න ක්‍රමය තමයි අපිට බලන්න වෙන්නේ නේද? ඔව්. එතකොට දැන් කිව්වා ඔබතුමා මේ ස්වස්තිකයක් ගැන අපි මං හිතන්නේ ඉස්සරහට ඒක පෙන්නන මොකක්ද මොන වගේද වෙන්නේ කියලා. එතකොට ඒ දැන් අපි කියමුකෝ ඒක නෑ කියලා. අපි ස්වස්තිකයකින් නැතුව ඊට පස්සේ තව කරන්න පුළුවන් දේවල් තියෙනවාද? ඒ වගේම දැන් මිනිස්සුන්ට අදාළව අපි කතා කරගෙන ආවේ මේ යන්ත්‍ර මන්ත්‍ර ගැනනේ. එතකොට ඒ දේවල් පාවිච්චි කරලා ඉවර වෙලා කරගන්නේ වලත්. ඒ කියන්නේ කරගන්න අපි කියමුකෝ යන්ත්‍රයක් දැම්ම කියලා. ඒ දැම්මොතින් යම්කිසි ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා. ඔව් කිව්වා. එතකොට මේ දෙකම පාවිච්චි කළොත් කියන්නේ ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඔව්. එතකොට මේ වගේ ක්‍රම පාවිච්චි කරනවානේ. හැබැයි පාවිච්චි කරද්දී දැන් අපි දකින්න දෙයක් මම මේ කියන්න ඕන මේ දන්නේ සමහර අය මේ දේවල් පාවිච්චි කරන්න හදා ගන්නවා. විවිධ විදියට ගන්නවා. හැබැයි ගත්තට පස්සේ ඊළඟට එන ප්‍රශ්න තමයි මේක වැඩ කරන්නේ නැහැ. හරිද? අපි මෙච්චර වියදම් කරා. හරිද? ඒ වුණාට ඕක හරියන්නේ නැහැ. හරිද? ඒ වගේ කතා වලට එනවා. ඒකට අවසානයේදී එන දේ තමයි මේ ශාස්ත්‍රය බොරුවක්. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට කරපු කෙනා බොරුවක් කරා කියන එක දන්නෙත් නැහැ. එතකොට එහෙම දේවල් තියෙනවා. එතකොට මේ දේවල් හරියට දැනගන්න ක්‍රම මොනවා හරි තියනවාද? අපි ගත්තොත් ලංකාවේ මේක හරියට කරනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම ඇත්තටම ක්‍රමයක් නැද්ද? එහෙම මොනවදින් හැමදාම මේ මිනිස්සු අහුවෙන එක නේද වෙන්නේ? මෙන්න මේ කතාව ගැන ඔබතුමා මොකද හිතන්නේ? මේවයි දැන් මේව දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. කියන්නේ දැන් අපි කියමු වැඩක් හරියට කරාද කියලා දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක හැම එක්කෙනාටම බෑ. ඔව්. හැම එක්කෙනාටම බෑ. හැම එක්කෙනාටම පුළුවන් වෙනවා නම් මොකක් හරි මීටර එකක් ඒ වගේ මොන හරි ඒ කියන්නේ ඩිජිටල් මීටරයක් වගේ ඒ වගේ මේකට හදපු ඒ වගේ ඒවා තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේ ඒවා ලංකාවේ නෑ. ඒක වෙන තැන්වල තියෙනවා. ඔව්. පිටරට තියෙනවා මේක මේ අල්ලගෙන යනකොට දැන් EFM මීටර එක හදලා තින්නේ එමනේ. EFM මීටර එකේ ඒ අදාළ තැන් වලට ගියාට පස්සේ ලයිට් බ්ලින්ක් කරන එතන EFM මේ ෆ්‍රීකවන්සි එක අපිට හොඳ නෑ ගවුස් වගේ එකකින් මයින් තියෙන්නේ. ඒතර EFM මීටර එකෙන් අපිට බලන්න පුළුවන් එකක්. ඊගාවට දැන් මේ වාස්තු එනර්ජි එක මනින්න පුළුවන් මීටරකුත් තියෙනවා. දැන් අපි කියමු ස්වස්තිකයක් උඩට මේක ලං කරනකොට ඒ කටු කරකිනවා.
තල්ලා ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නෑ. ලංකාවේ මේක නෑ. ඉතින් ලංකාවේ තාම ඒ වගේ ඒවා ගෙන්නන්න තරම් විශාල ගානකුත් යනවා. මේක බලලා හොයන්න පුළුවන් නෙට් එකේ බලලා තමයි කැමති කෙනෙක්ට හොයාගන්න පුළුවන් මේක. බයෝ එනර්ජි ඩිටෙක්ටිව් මීටර් කිව්වහම අපිට ඒ කියන්නේ දැන් අපිට මේ දැන් ලංකාවේ මෙතන මේ ශ්‍රේෂ්ඨේ ඒතෙන්ට ගේන්න ඒ කියන්නේ මුදල විතරද ප්‍රශ්නයක් කියලා දෙන්නේ. නැත්තම් ඒ කියන්නේ ඒක පාවිච්චි කරන මිනිස්සු වෙන්නේ දැන් හිතන්නකෝ. නෑ මුදල විතරක් නෙමෙයි මේක දැනුමත් එපා. දැන් මේක දැනුම ඕනේ. මේ පැත්ත ඉගෙන ගත්තේ දැනුම ඕනේ. දැන් මීටර් එක ඔයාට වෝල්ටේජ් මීටර් එකක් රීඩ් කරන්න බෑනේ. ඔයා ඉලෙක්ට්‍රිසිටි හරියට දන්නේ නැත්තම්. ඔයාලට තේරෙන්නේ නෑ. තේරෙන්නේ. නමුත් ඩිස්ප්ලේ එකක් පෙන්වන්න පුළුවන්. දැන් මොකක් හරි එකක් ගේනකොට අර කටුව එහෙට මෙහෙට යනවා නම්. තේරෙනවද? ඒ වගේ එකක් පෙන්වන්න පුළුවන් ඩිස්ප්ලේ එක. හැබැයි ඒකට අවශ්‍ය ඒ උපකරණ ලංකාවෙත් අඩුයි. දැන් හොයාගන්න නැති තරම්. නමුත් ඒක ඉතින් අපි ඒ වගේ වට ගේන්න තරම් අපේ දැනට ලංකාවේ ඉන්න මේ සම්බන්ධ ශේෂ්ත්‍රයේ නිරතුරුව ඉන්න කට්ටිය අඩුයි. ඒකයි ප්‍රශ්නේ. අඩු හින්දා තමයි මිනිස්සුන්ගේ මේක ඈත් වෙලා තියෙන්නේ. ඒක එකක්. දෙවෙනි කාරණාව මේ ස්වස්තිකේ නැතුව දැන් වාස්තු වැඩි කරගැනීමේ නොයෙකුත් ක්‍රමවේද මිනිස්සු භාවිතා කරනවා. හැබැයි ස්වස්තිකයක් ගැහුවට පස්සේ අපේ අත්දැකීම අවුරුදු 12ක වගේ තීර වශයෙන් ඒකේද වාස්තු ශක්තිය වැඩි වෙනවා. හැබැයි හරියට හදලා ගහන්න ඕනේ. හරියට හදන්න ඕනේ. දැන් පිරමීඩ් එකක් වුණත් අපිට මැෂිමන්ට් වලට මේ හදලා දැන් වාට පුළුවන් මටත් පුළුවන් පීයක් හදලා මම කම්මල්කාරයෙක් කියන්නකෝ. මට පුළුවන් පීයක් හදලා මුවක් තියලා වාට දෙන්න. මෙයාටත් පුළුවන් පීයක් කපලා දෙන්න. දැන් මෙයා මුවක් තියන්නේ නැති වුණොත් අපි දෙන්නම සමාන පීයක් වුණාට මෙයාගේ පීය කැපෙනවා අඩුයි. මුවක් දීපු පීය කැපෙනවා. දැන් ඒක හදුවට වැඩක් නැහැ. ඒක ඒ තියෙන ශාස්ත්‍රයත් එක්ක මේවා යන ඒවා දාලා ඒවා මුවහත් කරන්න ඕනේ. අපි කියනවා ඒවා බල ගන්නන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙම දුන එකක් අනිවාර්යයෙන්ම කවුරු මොනවා කිව්වත් ඒක අපිට දැන් වෙන ක්‍රමයක් තියෙනවා මේක සර්වේ ටෙස්ට්. සර්වේ ටෙස්ට් කියන්නේ හිතගෙන උපවිඥාණයෙන් මේක අහන එක. සර්වේ ටෙස්ට් එක මට අතර පොත අපි කියන්න පුළුවන් බොඩි කෝඩ් කියන පොතේ මේ සර්වේ ටෙස්ට් එකෙන් මනින්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකෙන් පුළුවන් ඇත්තද නැත්ද, ඔව්ද නැද්ද කියන එක බලා ගන්න. මේ ඔතන පොත් ටිකක් තියෙනවනේ අපි පොඩ්ඩක් ඒ පොත තියෙනවා නම් පෙන්වන්න පුළුවන් නම් පුළුවන්. මේ තියෙන්නේ දැන් ඒ කියන පොත් අපි ඒ කියන ටෙක්නික් එක බලා ගන්න පුළුවන් පොතක්. මේක බොඩි කෝඩ් බෑඩ් නෙල්සන් මහත්තයාගේ ડોක්ටර්. දැන් ඒකේ තියෙනවා දැන් අපි ස්වස්තිකයක් හරි ස්වස්තිකයක් නෙමෙයි ගහක් තිබ්බොත් අසුබ ගහක් ඉස්සරහා තියෙනවා නම් මේක හොඳද නරකද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඔව්ද නැද්ද? වැඩි විස්තර කරන්න බෑ. නමුත් මේක බලන්න පුළුවන්. හරිද? දැන් මේකේ තියෙනවා මේ සර්වේ ටෙස්ට් එකේ මේ සෙල්ෆ් ටෙස්ටිං. හරිද? මෙතින් මේක ඉස්සරහට පස්සට ඔව්ද නැද්ද? ඔව් නම් ඉස්සරහට යනවා. මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ඒක වැරදි නම් පස්සට යනවා. ඒක කරන්නේ උපවිඥානය. උපවිඥානය මේ සියල්ල දන්නවා. ඉතින් උපවිඥානය මේ සියල්ල දන්නවා. ඉතින් මේකේ තව වෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ තියෙන වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව මේක අපිට බලන්න පුළුවන්. මේ පෙන්ඩියුලම් එක හරහා බලන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට ස්වස්තිකයක් හරි තමන් බෙල්ලේ දාලා දෙන යන්ත්‍රයක් කියමු. ඒක වුණත් යන්ත්‍රයක් මේකෙන් තමන්ට බලයක් තියනවද නැද්ද? හොරටද හදලා තියෙන්නේ. කියලා බලන්න පුළුවන් ක්‍රමවේද ලෝකයේ දැන් දිනු කරලා තියෙනවා. හරිද? ඒ අනුව නැත්තම් ඒක දන්නේ නැති මිනිස්සෙක් වුණත් ස්වස්තිකයක් ගහලා ටික කාලයක් යනකොට ඒ ස්වස්තික තුනක් අපි බැලන්ස් කරනවා. ඒ ට්‍රයිඇන්ගල් එක තමන්ට දැනෙනවා මුලින් හිටියට ස්ට්‍රෙස් එක අඩු වෙනවා. එහෙම හැටි ඕන හැටි අපි කරලා දීපු මිනිස්සු කතා කරනවා. මේ ඕනේ හැටි ඒක දැනෙනවා. රිලැක්සේෂන් එක දැනෙනවා. ගහපු ගමන් හෙට මේකේ ප්‍රතිඵල එන්නේ නැහැ. මොකද මේක එනර්ජි වලින් බිල්ඩ් අප් වෙන්න බෑ. ভাইබ්‍රේෂන් එක. ඒ අනුව ඉතින් මේක ඒක ගහලා ඇතුලේ තියෙන arrangement එක ඒ දිශානතියට හරවලා තිබ්බට පස්සේ ගෙදර වාස්තු ශක්තිය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබතුමා ගාවට එන සේවාදායකෙට මේ වගේ දෙයක් එයා දැන් හිතනවා අපි යන්ත්‍රයක් හරි මේ වගේ මේ ස්වස්තිකයක් හරි එයා ගන්නවා නම් එයාට ඒකේ තියෙන ප්‍රතිඵලය කොයි වගේ දැනෙන්නේ කියලා මොකක් හරි ඔප්පු කරලා පෙන්නන පොඩි හරි පරීක්ෂණයක් හරි මොකක් හරි දෙයක් ඔබතුමා ගාව තියෙනවද ඒ කියන්නේ මොකක් හරි දෙයක් කියන්නේ ඔය මේක ගන්නකොට වර මේ වෙනස තේරෙයි. ඒ කියන්නේ ඒ වෙලාවෙ නෙමෙයි අපි කියනවා මෙහෙම ඔබතුමා කියනවා
ඔයාලට සතියක් ඇද්දි මේ වගේ තේරෙයි. ඔයාලට මේ ඔලුව කැක්කමක් තියෙන මේ ඔලුව කැක්කම අඩුවේ. ඔයාලට මේ වගේ ඇඟට පහසුවක් දෙන්නේ. සාමාන්‍ය උදේ නැගිටින්න පහසු. ඒ වගේ මොකක් හරි මේ ප්‍රායෝගික දේවල් තියෙනවද කියන්නේ? ඒ කියන්නේ. ඔව් ඒ පුද්ගලයාද? අපෝ ඉන්නවා දැන් මේ බෙදත් අපි මේ ඔයගොල්ලෝ වැඩි කාලයක් නෑ දවස් 3-4යි ගියේ. දවස් 3-4 හැබැයි ඉතින් මේක අවබෝධයක් දෙනවනේ අපි. දැන් අපි ගියමුකෝ දැන් අපි අන්තරයක් හදලා දෙනවා ඔයාට. එක වැඩ කරන විදිහත් කියනවා. ඊට පස්සේ ඔයාට වෙලා තියෙන දේත් අපි සයිකොලොජිකලි කියලා දෙනවා. ඔයාට කරදර කාලයක් තියෙනවා. ඔයා හිතපු විදිහ වැරදි. දැන් ඒකත් කියලා දෙනවා. මොකද අර යන්ත්‍රයට සපෝට් එකක් දෙන්න. දැන් ඔයා දෙකින් දෙකට නෙගටිව් ක්‍රියේට් කරනකොට යන්ත්‍රයේ පොසිටිව් අපි හදලා දුන්නාට ඵලය දැනෙනවා අඩුයි. ඒක නිසා අපි ඒ දැනුවත් දෙනවා. ඒ දැනුවත් දෙනවා. මේක ගහපු ගොඩාක් කට්ටිය ඉන්නවා අපිට ඕනේ නම් අපිට දෙන්න පුළුවන් ඒ වොයිස් කට් මේකෙන් ගත්ත ගොඩාක් ಗುಣ සහ අසනීප ඒ සතුට මිනිස්සු ඉන්නවා. අනිවාර්යයෙන්ම ඒ වගේ කට්ටියක මේව දෙන්න පුළුවන් අපිට. එතකොට දැන් අපි මම හිතන්නේ ගොඩක් පැත් ගියා මේ වාස්තු පැත්තට. එතකොට දැන් අපි අර මොකද්ද එන්න ඕන අනිත් පැත්තට. ඒ කියන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයට. එතකොට මේ දේවල් සම්බන්ධයෙන් ගත්තාම දැන් මේ විවිධ නම් තියෙන ඒවා තියෙනවා. හරිද? ඒක මම හිතන්නේ ඔබතුමා දන්නවනේ ඔය නම් විවිධාකාර නම් වලින් තියෙනවානේ. එතකොට දැන් අපි මේ යන්ත්‍රයක් දානවා කියලා කියන එක දයන් කරන්නේම සාමාන්‍යයෙන් ඔය මේ දේවාලයක් මුල් කරගෙන. එහෙම දේවල් නේ තියෙන්නේ. එතකොට මේ මොකක් හරි මම හිතන්නේ සමහරට ඒ ශක්තිය තියෙනවා ඇත්තේ ඒ තැනක වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ මොකක් හරි ශක්තියක් ගැප් කරලා දුන්නාට පස්සේ ඒකෙනුත් අර කියන ඕරා එක වැඩි දියුණු කිරීමක්ද කරන්නේ නැත්නම් ඒ ඕරා එක නැවත ප්‍රතිස්ථාපනය කරනවද නැත්නම් මොන වගේ දෙයක්ද එතනදි සිද්ධ වෙන්නේ මේ එල්ලා ගැනීම තුළ යන්ත්‍රය? මෙහෙම යන්ත්‍රයක් කියන්නේ ඇත්තටම එනර්ජි සර්කිට් එකක්. ශක්ති පද්ධතියක්. එතකොට දැන් මේ විශ්වයේ තියෙන নানা ප්‍රකාර ශක්ති වර්ග තියෙනවානේ. දැන් යන්ත්‍රයකින් වක් කළාට අදින්නේ කොස්මික් එනර්ජි එක. කියන්නේ කොස්මික් එනර්ජි එක අදින්නේ. එතකොට කොස්මික් අපි කියමු දැන් රාජතරංගිනී යන්ත්‍රය. මාතාංගේශ්වරී යන්ත්‍රය. සනි මූර්තුන්දර යන්ත්‍රය. මෙහෙ තියෙන මේ යන්ත්‍ර එකින් එකට වෙනස් වෙන්නේ ඒ ෆ්‍රීකවන්සි වල සංකේත වල සහ ඒ තරංග හැඩවල. දැන් සමාන සංකේත තිබ්බත් තරංග හැඩය වෙනස්. විද්‍යාව කරලා තියෙනවා මේක තේරෙනවා. එතකොට දැන් ඒ ඊගාවට ඒකේ ඇම්ප්ලිටියුඩ් එක. ඒකට ඒක ඇම්ප්ලිටියුඩ් එකට අපි කියන්නේ විස්තාර නේද? ඒක දැන් සංඛ්‍යාතය සමාන වුණත් ඇම්ප්ලිටියුඩ් එක කියන්නේ තරංගයේ ශක්තිය වැඩි වෙනවා ඒක වැඩි වෙනකොට. දැන් ළඟ කම්පොඩේ වුණත් ඒක උඩ පල්ලෙහාම යනවා නේ ඒක ශක්තිය වැඩි ෆ්‍රීකවන්සි එකත් වැඩි. ඒකට ඒකේ බලය වැඩි. ඊගාවට තරංගයේ ශක්තිය සංඛ්‍යාත සමාන වුණත් ඒක ළඟ යනවා නම් ඒකේ බලය අඩුයි ඒකේ ෆ්‍රීකවන්සි එක වැඩි. දැන් මේ එකින් එක කාර්යයක් මේ අල්ල ගන්න පුළුවන් විදියට හැදිච්ච සර්කිට් එක අඳින එකක් තමයි මේ අන්තරයක් අඳිනවා කියන්නේ. හරි පරිස්සමෙන් කරන්න ඕන එකක්. ඉරි කැපෙන්නේ නැතුව ඊට පස්සේ ඒකට යන වෙලාවක් තියෙනවා. ඒ ෆ්‍රීකවන්සි එක අපි කියමු ඒකට අතර කියන්නේ නැකත් වෙලාවක ඒ අදාළ පුද්ගලයා උප්පත්ති වෙලාවේ පක්ෂිය රජ කරන වෙලාව කියන්නේ. එවැනි වෙලාවක ඒ රජ කරන වෙලාව සූක්ෂම පක්ෂිය රජ කරන වෙලාව බලලා පංචම කාල හොර ඒ වගේ වෙලාවල් අල්ලලා මේ අල්ලන්නේ ඒ ෆ්‍රීකවන්සි එක හොඳටම දාන්න පුළුවන් වෙලාව. ඒ අදාළ පුද්ගලයාට. ඊට පස්සේ දැන් එයාට මේ ෆ්‍රීකවන්සි එක ගැලපෙනවද? ඒක අපිට කේන්දරය හරහා බලන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කේන්දරය කියලා කියන්නේ ඒ වගේවත් බලන්න පුළුවන් තැන. බලන්න පුළුවන්. මොකද කේන්දරය කියන්නේ අපේ සබ්ස්ටල් බොඩි එකේ චක්‍රත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ග්‍රහයෝ අපි කියමු සෙනසුරු කියන ග්‍රහය ගමුකෝ. සෙනසුරු ග්‍රහය මූලාධර චක්‍රය තමයි පාලනය කරන්නේ. ඒ රූට් එක. රූට් චක්‍රය පාලනය කරන්නේ. ඊගාට අපි කියමුකෝ ගුරු ග්‍රහය. ඊගාට ස්වාධිෂ්ඨාන චක්‍රය කියන්නේ දෙවෙනි චක්‍රය. තමයි එයා පාලනය කරන්නේ. එයාගේ ෆ්‍රීකවන්සි එකට ගැලපෙන්නේ. හරි. ඒකට දැන් මෙතන මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ප්ලැනට් වල තියෙන ෆ්‍රීකවන්සිස්. හරිද? දැන් මේ ජොපිටර් කියන්නේ ගුරු 183.5 හර්ට්ස්. හරිද?
මේ අඟහරු 147.72 හර්ට්ස්. දැන් මේ වීනස් 221.23 හර්ට්ස්. දැන් මේ ග්‍රහයන්ගේ කම්පන ශක්ති තරංග. එයාගේ කම්පන සංඛ්‍යාතය. දැන් මේ කම්පන සංඛ්‍යාතය අල්ලගන්න පුළුවන් විදිහට තමයි අපි කියමු සරිමුද්‍රණ යන්ත්‍රයක් හදනවා කියලා. ඒක දෙනුතුරුට. දැන් ඒ තියෙන ඒ ප්‍රස්තාර හදලා තියෙන. ඊට පස්සේ ඒකට අදාළ මන්ත්‍රය නිර්මාණය වෙන්නේ මේ ෆ්‍රීකවන්සි එක ග්‍රහණය කරගන්න. ඒත් මේ ෆ්‍රීකවන්සි එක ග්‍රහණය කරගන්න නිර්මාණය වෙන එක නැවත මේක ජීවත් කරනවා කියන්නේ නැවත මේක ශබ්ද තරංග, ශක්ති තරංග මේකට කැවීම තුල අරගේ බල ශක්තිය වැඩි වෙනවා අල්ලගන්න. ඒකට ඇදිලා එන. දැන් ඒක දාපුවාම මේ සෙනසුරු දුර්වල චක්‍රයට අදාළ තැනට මේ ෆ්‍රීකවන්සි එක එතනට තමයි යන්නේ. ඒක අඩුව පරිමාණ. අපි කාලයක අඩුව පරිමාණ. එතකොට ඒට එහෙන් ඩැමේජ් වෙලා තියෙන ඕරා එක ප්‍රමාණය හරියට පිරෙනවා. දැන් රාජ තරංගනේ ඊට සූර්ය මණ්ඩලද එතකොට ඔය කියන්නේ යන්ත්‍ර ඕනම යන්ත්‍රයක කරන්නේ ඒට අදාළ කොස්මික් එනර්ජි ශක්තියක් අල්ලගන්න පුළුවන් විදිහට මේ සර්කිට් එක හදලා ඒට අදාළ මේ ශබ්ද තරංග සහිත මන්ත්‍ර වලින් මේක දිගින් දිගට බලකවනවා. ඊට පස්සේ ඒකේ බලය ඒක රඳවනවා. එතකොට මේ ඔය දැන් මේ කියන ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මන්ත්‍රය මේවා මේ දැන් මොකක් හරි අපි කියමුකෝ පුස්තකවල පොත්වලින් හරි මොකක් කටවහරෙන් හරි මොන විදිහකට හරි පැවතෙනවා ඇතිනේ. මේවල කියන්නේ ඒ හරිම එනර්ජි එක තියෙනව තාම තියෙනවද? නැත්නම් ඒවල වෙනස්කම් වෙලා තියෙනවද? ඒක කරද්දි දැන් සමහරට ඔබතුමා මේ යන්ත්‍ර හදනවනේ. ඒ හදනකොට එහෙම අහුවෙච්ච දේවල් තියෙනවද? වැරදි තියෙනවා කියලා. නැත්නම් ඒක නිවැරදිව තාම එහෙමම ජනශ්‍රුතියත් එක්ක ඇවිල්ලා තියෙනවද? නෑ මෙහෙමයි. දැන් යන්ත්‍ර දැන් අපි යන්ත්‍රයක් දැන් ඔය කියන අපි මන්ත්‍රයක් තියෙනවා කියලා. ඒ මන්ත්‍රය ඒ ගුරුවරයෙක්ගෙන්ම තමයි Tamanට එන්න ඕනේ. හරි මොකද ඒක ශබ්ද උච්චාරණය. ඒ අක්ෂර උච්චාරණය. ඒක එන්නේ ඒ ගුරු භාෂිතයෙන් එන්නේ. Tamanගේ අපි කියමු Tamanගේ සීයා හරි තාත්තා හරි මේ දැන් එයා කරලා එයාගේ තියෙන ඒ ශබ්ද තරංග රටාව හරිද ඒවා කඩන්න නැතුව ලොප් කරන්න නැතුව මේ මන්ත්‍රයේ දිගින් දිගට එයාට සිද්ධි වෙන්න ඕනේ. සිද්ධි වෙන්න ඕනේ කියන්නේ දැඩි ලෙස පහළට උපවිඥානගත වෙන්න ඕනේ. ඒ උපවිඥානගත වුණාට පස්සේ මේ මන්ත්‍රය ඔයා දන්නේ නැතුව ඔයා හිතන්නේ නැතුව කියවෙන්න ඕනේ. එක උස්මට මේක කියවෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ එන්නේ පරම්පරාවෙන් කියලාද? ඔව් පරම්පරාවෙන් තමයි ගොඩක් කලකට මේක පරම්පරාවෙන් දැන් මේක ආభాෂය එන්නේ. එතකොට මේක එක කුණක් හරි හැලුනොත් එක දිශාව මේකට සෑහෙන ඒවා තියෙනවා කරන්න මේකින් එකට එක ඒවා තියෙන එක අමුද්‍රව්‍ය මේ වෙලාවල් ඊට පස්සේ ඒවා කරන්නේ පුද පූජා මේවා එකින් එකට වෙනස්. ඉතින් ඒවා ඇත්තට ඒ ගුරුකුල වල තියෙන ගුරුකුල වල තියෙන ඒවා පිටින් එන්න ඕනේ. අපිට වෙන කවුරු හරි ඇවිල්ලා මේ මන්ත්‍රයක් කිව්වොත් ඒක හරි අමාරුයි ඒකෙන් ප්‍රතිඵල ගන්න. එතකොට මේ ගලපන්න ක්‍රමයක් ඔබතුමාට හිතලා තියෙනවද කියලා මේ අහන්නේ. ඒ කියන්නේ බටහිරට මේක ගෙනියන්න පුළුවන්ද අපිට? මොනවා හරි විදියකින්. නැත්නම් බටහිර දෙයම අපි අරගෙන ඉවරලා මේ පැත්ත හදා ගන්නවා. නෑ දැන් මන්ත්‍රාත් තියෙන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන ගත්තොත් දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය බටහිර තියෙනවා. දැන් බටහිර ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ත්‍යාන ප්‍රමාණයක් තියෙනවා. දැන් මම පොත් පෙන්නන්නම්. දැන් මේ තියෙන දැන් මේ ඇමරිකාවේ එඩ්ගා කේසි. හරිද? දැන් එඩ්ගා කේසි මේ planetary influence සෝජෝ. හරිද? එඩ්ගා කේසි කියන නොදන්න කෙනෙක් නෑනේ. දිවසෙන් ලෙඩ රෝග හොඳ කරලා තියෙන දිවස් තියෙන පුද්ගල තමයි එඩ්ගා කේසි කියන්නේ. ඒකට එතුමා මේ planetary influences කියන්නේ planet වලින් මේ තියෙන ඒ කියන්නේ බලපෑම් සහ ඒ බුදගෙන් එන බලපෑම් ගුරුගෙන් එන බලපෑම් පිළිබඳ තියෙනවා. ඒකෝල මේ තියෙන දැන් මේ ඒ වගේම දැන් ඇස්ට්‍රොලොජි රයිසිං ඇස්ට්‍රොලොජි කුණ්ඩලිනී. එතකොට මේ දැන් මේකේ තියෙන සැටර්න් යුරේනස් පව මේ කුණ්ඩලිනියේ බලපාන්නේ කොහොමද කියලා මේ යුරෝප් එකක්. ඒගොල්ලන් හරිද? පෙන්නන එකක්. මේ කියන්නේ කුණ්ඩලිනී මේ ශාස්ත්‍රය කියලා කියන්නේ මේ පෙරදිග තියෙන එකක්. ඒක බටහිර ඒක උත්තේජ කරනවා මේක මේ තියෙන මේ ඉල් ගහලා තියෙනවා. දැන් මේ කුණ්ඩලිනිය කොට යුරේනස්
සැටර්න් ඒ වගේ ග්‍රහයන්ගෙන් මේකට එන බලපෑම් සහ ප්‍රමාද එකක්. ඒතකොට මේ ජ්‍යොතිෂ ඊගාට දැන් මේක ඇවිල්ලා ඔය ඊජිප්තේ පැත්තේ මේ තියෙන The Secret of Planetary Magic මේ හරි මේ තියෙන්නේ. එතකොට මේක මේ තියෙන්නේ 1904 Science and Key of the Life Planetary Influences මේක ගහලා තියෙන්නේ USA වල. එතකොට මේ රටවල තියෙන 1904 හරිද මේ රටවල නෑක් වට තියෙනවා හරිද. ඒතකොට මේ හිස්ටොරික් ඇස්ට්‍රොලොජි මේක ලන්ඩන් 1918 යුරෝප් වල හරි මේ හරි. ඒතකොට මේකත් US වල මේක the karmic astrology කර්ම හරිද. ඊගාට astrology and art of healing හරි මේක නිව්යෝර්ක් 1953 හරි. ඉතින් මේ යුරෝප් වල ඒගොල්ලන්ගේ භාව කේන්දර පිළිබඳ ඒ ග්‍රහ දෘෂ්ටි බලලා තමයි එයාලා මේව කරන්නේ. ඉතින් මේ ඇස්ට්‍රොලොජි එක තියෙනවා. ඊට චයිනීස් ඇස්ට්‍රොලොජි. ඊට පස්සේ ඒ වගේ මේ යුරෝප් වල මේක පරණටම තියෙනවා. ඒවා තියෙනවා දැන් අපේ වගේ ලංකාවේ ඉන්දියාව චීනය වගේ පැරණි ශිෂ්ටාචාරයත් එක්ක යන ඇස්ට්‍රොලොජි පසු කාලිනව තමයි එයාලට. ඒ කියන්නේ ඔබතුමා දැන් ඒ කියන්නේ ඔබතුමා පෙන්නු පොතේ තියෙන ගොඩකට ඒක මේ සයන්ටිෆිකලි ගිය පැත්ත තමයි ඒ පොතේ තියෙන්නේ. ඇමරිකාවේ ගොඩක් පොතේ. සයන්ටිෆිකලි නෙමෙයි ඒකත් ඇස්ට්‍රොලොජි එකක්. නමුත් ඒගොල්ලන්ගේ වෙනම ක්‍රමයකට තමයි එයාලා ඒ කියන්නේ ග්‍රහ දෘෂ්ටි සහ භාව කේන්දර වගේ අරගෙන ඒගොල්ලන් විශේෂම අංශක ගාන මේව කළා හදපු ඇස්ට්‍රොලොජි එකක් තමයි තියෙන්නේ. ඒක 1800 ගණන් වල 20 ගණන් වල ඉඳලා ඒක යනවා. දැන් අවුරුදු 2000ක් බලන කේන්දරයක් තියෙනවනේ කියන මම හිතන්නේ මට මතකයි පොතක තියෙනවා විතාරණ කෞතුකාගාරය. ඒතර අවුරුදු 2000ක් විතර පරණ එකක්. ඒ වගේ මේ ඇස්ට්‍රොලොජි එක ඒ රටවල් වලත් මේක තියෙනවා. ගිහිල්ලා තියෙනවා. මේ කියන්නේ පෙරදිග සහ බටහිර කියලා වෙනසක් තේරෙම ඇති. නමුත් දෙපැත්තෙම ඇස්ට්‍රොලොජි තිබිලා තියෙනවා. තියෙනවා. එතකොට අපේ තමයි මුලින් තියලා තියෙන්නේ. ඒ රටවල් ඒ පැත්තේ ඒවා මුලින් ඒ රටවල් ඇති වෙලත් නැහනේ. අපේ අවුරුදු 5000 වෙනකොට ඉන්දියාවේ යනකොට ඒ රටවල් වල් වෙච්ච මිනිස්සුත් ඉන්න නැතුව ඇති. නමුත් පසු කාලීනව මේක ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ රටවල දැන් තියෙනවා. දැන් ඒගොල්ලන්ගෙන් තියෙනවා මේක කියන්නේ රීසර්චස්. ඒ කියන්නේ මේක පරීක්ෂණාත්මක පැත්තට යාලා බර කරලා තියෙනවා. දැන් මේ තියෙනේම ඇත්තද? ඇත්තද කියන්නේ දැන් මේක බලන්න පුළුවන් නේ. දැන් බලලා තියෙනවා ඒගොල්ලන් මේක සංඛ්‍යාත්මක වශයෙන්. කේන්දර මේ 600ක් 700ක් අරගෙන. දැන් ඔය මේ ඒ අතර මම අහන්න ආවේ මේ දැන් අපි දැකලා තියෙනවා මේ ඕරා එක චෙක් කරන මැෂින්ස් තියෙනවා දැන්. මේ ඒක ලංකාවෙම තියෙනවානේ. එතකොට මේක බලලා ඉවරලා මේ විවිධ පුරෝකථනයන් දෙනවා. ඔව්. හරිද? මේ කතාව හරියනවාද? ඒ කියන්නේ දැන් මේ කතා කරන දේවල් එක්ක ඒකත් ගැලපෙන එකක්ද? ඒ කියන්නේ මේ කතා කරනවා කියන්නේ ඒ කියන්නේ අපි කතා කරේ දැන් ජ්‍යොතිෂ සහ කේන්දරය කියලා කියන මේ ලොකු දැනුම් පද්ධතියක්නේ. ඒ දැනුම් පද්ධතියත් එක්ක අපි කලපල ඉවරලා කියනවා පුද්ගලයෙකුට තියෙන්න පුළුවන් මේවා අනාගතේ වෙන්න පුළුවන් මේවා කියලා. කියන්නේ කේන්දරය කියලා කියන්නේ ඉස්සරහගෙන යම්කිසි දැනගැනීමක් තියෙන දෙයක් විතරයිනේ. මේකට මෙන්න මෙහෙම හුරු ඔයා බලාපොරොත්තුෙන් ඉන්න මේ දෙයට. හරිද? එතකොට දැන් ඒක ජ්‍යොතිෂය පැත්තක තියලා ඕරා එක බලනවා. හරිද? එතකොට ඕරා එක කියන එනර්ජි ඒ ශක්තිය බලලා ඒකෙන් ඔය වගේම දෙනවා පුරෝකථනයක්. ඔයාලට මෙහෙම වෙයි කියලා. මේක කියන්නේ මේක සමහරට හරියන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. නමුත් අපි දක්කොත් ඒකෙන් විතරක් ඒක කරන්න පුළුවන් කියලා හිතනවාද කියලා මම ඇහුවේ. නෑ මේමයි දැන් අපි කියමුකෝ දැන් ඕරක බලනවා කියලා. ඕරක බලනකොට ඒ වෙලාවේ තියෙන චක්‍රවල තියෙන සිටු කියන්නේ තත්ත්වය තමයි ඒකෙන් පේන්නේ. ඔව් ඒ වෙලේකනේ. ඒ වෙලේ චක්‍රවල තියෙන ප්‍රබලතාවය. ඒකේ චක්‍රවල තියෙන සෙන්සිටිව් විස්තරවල ඒකෙන් පේන්නේ නැහැ. දැන් ඔය උදාහරණයක් කියනවා ඔය හොඳටම තරහ වෙලා ගිහලා අත තිබ්බා කියන්නකෝ. ඔව්. ඒතර ඒක වෙනම කලර් එකක් තියෙනවා. ඔයා තද උණු වතුර එකක් බීලා රිලැක්ස් වෙලා ගියා කියන්නකෝ. එතකොට ඒකේ කලර් එක වෙනස් වෙනවා. ඒක යම්කිසි මට්ටමක තමයි ඒකේ පේන්නේ. ඕකේ පේන්නේ නැහනේ. දැන් උදාහරණයකට දැන් චක්‍රයක් මේක සුද්ධ වෙන්න ක්ලේශ ධර්ම සුද්ධ වෙන්නනේ චක්‍රය බල සම්පන්න වෙන්නේ. ඒකේ තියෙන මේ ක්ලේශ ධර්ම ප්‍රමාණයකින් පේන්නේ නැහනේ. ඒකේ තියෙන එක හොයන්න බෑ. නමුත් ඒකේ යම්කිසි ප්‍රමාණයක මේ චක්‍රය වීක්.
ඒකේ ආලෝකය අඩුයි කියන එකේ යම් කිසි නිගමනයකට ගන්න පුළුවන්. ඊට ඒකට අදාළ විදිහට ඒක බල සම්පන්න කරන ක්‍රිස්ටල් එකක් හරි මොකක් හරි දීලා යම් කිසි බලයක් වැඩි කරගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් වෙයිද කියන එක තමයි ගැටලුව. සමහර බර ඒවට ඒක ප්‍රමාණවත් නැහැ. මම එන්නේ එතෙන්ට තමයි මේ අවසාන වශයෙන් අපි කතාවේ එන්න ඕන. මම හිතන්නේ අපි දිගට කතා කරගෙන ගියා මේ දැන් අපි දකිනවා සමහර වෙලාවට ඔය ජ්‍යොතිෂය මේ කඳහන බලලා කේන්දරේ බලලා මේ කියනවා මෙන්න මේ කල පළඳින්න. අපි කලින් කතා කරා මේ යන්ත්‍ර මන්ත්‍ර ගැන. ඒව පැත්තක තියලා මෙන්න මේ ගල් පළඳින්න. නැත්තම් මෙන්න මේ දේ කරන්න කියලා කියනවනේ. එතකොට මේ විශේෂයෙන්ම ගල් වලට ආවහම එතකොට අපි පැත්තක තියමුකෝ බුද්ධ පූජාව, බෝධි පූජාව වගේ දේවල් අපි පැත්තක පොඩ්ඩක් තියමුකෝ. ඒක වෙනම කතා කරමු. නමුත් මේ ගල් වලට ආවහම මේ පළඳින්න කියලා කියන ගල් බොහොම පුංචි. සමහරට බෙල්ලේ පළඳින්න කියලා කියනවා. එහෙම නැත්නම් මේ මුද්දක දාගන්න කියලා කියනවා. එතකොට නවග්‍රහ මුදු එහෙම දැකලා තියෙන 9ක් විතර තියෙන පුංචි ගල්. ඒතර මේ පොඩි ගලින් පුළුවන් ද මේ ඔරයක නැත්නම් මේ එළියෙන් එන මේ මහා ශක්තිය පාලනය කරගන්න. ඔව් මෙහෙමයි කැරට් දෙකකවත් ගලක් අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන්. මේක මම නෙමෙයි මේක the autobiography කියන පොතේ පරමාංශ යෝගානන්ද මුතුමාගේ ගුරුවරයා ශ්‍රී යුක්තේශ්වර ඊළඟනේ ඊශ්වරයා කියනවා ඒ වගේ වෙලාවකදී කතාවකදී ඔය නිල් පාට ගලක් පලන්ද ගන්න හැබැයි ඒක කැරට් දෙකක්වත් ඕනේ. මොකද කැරට් දෙකක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඔව් ලොකු ප්‍රමාණයක් පලඳ ගන්න කියලා ඔටෝබියෝග්‍රැෆි පොතේ ඒ පරිච්ඡේදයේ පරමාංශ යෝගානන්ද මුතුමාගේ යාළුවට කියනවා. දැන් එතකොට ඒකෙන් අපිට පේන්නේ ඒ මැණික් ගල් පැලඳීම තුල යම්කිසි බලපෑමක් කරනවා. හරි නෑනේ මේ කරනවා. ඒ කරන ප්‍රමාණය හැබැයි තීරණය වෙන්නේ ඔහු කරපු සහ ඔහුගේ කරපු කර්ම ප්‍රමාණය මත. ඒ ගලට තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ඒකට ඉෆෙක්ට් එකක් තියෙනවා තමයි. ගලක් පළඳපුවාම. ඊට පස්සේ ඒකට අදාළ ඇඟිල්ලට පළඳින්න ඕනේ. ඒ අදාළ මෙරිඩියන් එක දිගේ ගිහිල්ලා ඒ අදාළ තැනට තමයි ඒ තරංග යන්නේ. ඒ යනකොට ඒ තරංග වලින් උත්තේජ කරන නම් උපවිඥානයේ යම්කිසි ඒරියා එකක් ස්ථාන ප්‍රමාණයක් ඒකෙන් රෙක්ටිෆයි කරනවා නිවැරදි කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙනවද කියන එක තමයි ගැටලුව. ඔයගේ උත්තරේ ගල් පැලඳීම ගල පොඩි වුණාට ඒ ගල යම්කිසි ඒ අදාළ මාත්‍රාව ගලේ ආපුවාම ඒක බලපානවා. ඒකෙන් පුළුවන්. එහෙනම් ඉතින් මේ දයන් අපි අද දවසේ කතා බහෙන් පොඩ්ඩක් සමුගන්න තීරණය කරනවා. මේ අපි ඊළඟ දවසේ හමු වෙන බලාපොරොත්තු වෙයි. මොකද මේ කතාව ඉවරයක් වෙන්නේ නැහැ. ලොකු කතාවක්, දිග කතාවක් සහ මේ කතාවේ අපි යන්න තියෙන තව මාතෘකා බොහොමයක් තියෙනවා මං හිතන්නේ. ඇතට අපිට කතා කරන්න තියෙනවා. මොකද අපිට ඕනකම තියෙන්නේ මේ වෙනකොට අපේ ජන සමාජයේ තියෙන මේවා වැරදි නැත්නම් මේවා ඇත්තටම බොරු කියලා හිතන බොහෝ දෙනෙක් ඉන්නවා. මෙන්න මේ අයට නැවත හිතන්න දෙන්නත් ඕන. මේක ඇත්තක්ද නැත්තක්ද කියලා බලන්න. මොකද අපි තීරණය කරලා දෙන්න ඕනේ නැහැ මේක ඇත්ත කියලා. නමුත් මේ කියන දේවල් එක්ක හොයලා බලන්න. අපි හැම වෙලෙම කියන්නේ දැන් මෙතුමා පොත් පෙන්නලම කියනවා. මේ පොත් හොයාගන්න පුළුවන්. මේ මොකද නමත් එක්ක පෙන්නලා තියෙන්නේ. එතකොට මේවා ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ දැන් AI තියෙනවා. හොයලා බලන්න මේ කියන කතාවල් ඇත්තද කියලා. ඒවල වැරද්දක් තියෙනවා නම් අපි මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා නම් ඔබට කරන්න තියෙන පොන්චි දෙයයි ඒක තමයි කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වැරද්ද ඔබ කිව්වා. මෙන්න මේ දේ නිවැරදි වෙන්න ඕන කියලා දාන්න. අපි අනිවාර්යයෙන්ම අපේ වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරන්නම්. ඒ වගේම අපි වැරද්දයක් කරලා නැත්තම් අපි ඒක නිවැරදි නම් අපි ඒ නිවැරදි බව තහවුරු කරන්න අවශ්‍ය ඉතිරි දේවල් ටික ඉතිරි උදාහරණ ටික අපි පෙන්වන්න සූදානම්ෙන් ඉන්නවා. ඔයාලා කිව්වා වගේ අපි මිනිස්සුන්ට ඇත්තටම දැන් මේක බලන කෙනාට අපි හිතලා යාලට ඊළඟට අහන්න ගොඩක් දේවල් විතර කරා. ඒ කියන්නේ ඒකට පුළුවන් වුණා තව කියන්නේ අපිත් එක්ක කතා කරන්න තව මොනවා හරි ඔයගොල්ලන්ට අහන්න දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන් මේ දේ මෙතුමා ගාවට ගෑනලා ඒකට උත්තරේ ඕගොල්ලෝ ගාවට ගෑනලා ඕගොල්ලන් වෙන්න ඕන දේක වෙන්න ඕන නොවෙන්න ඕනේ කොහොමද ඒ දේවල් ටික අපිට ඔප්පු කරලා ඔයාලට ගෑනලා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි කලින් කිව්වා වගේම මේ දේවල් එකක්වත් අපි කිව්වට පිළිගන්න එපා. එකක්වත් අපි කිව්වට පිළිගන්න එපා. AI තියෙන හොයලා බලලා අපිට දෙන්න උත්තරයක් අපි නිවැරදිද වැරදිද කියලා ඒ දේවල් වලට උත්තර දෙන්නත් එක්ක අපි ඊළඟ වතාවේ හමු වෙමු. එහෙනම් ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් අපි ඊළඟ සාකච්ඡාවෙන් නැවත හමු වෙමු. ස්තුතියි.